අද අපිට සාකච්ඡා කරන්න ඉදිරිය තියෙන්නේ උතුම් වූ භාගතුන් වහන්සේ පාරමීදම් පුරන කාලයේහි ඒ විශේෂ අවස්ථා ගොනු කරලා දේශනා කරන ලද ජාතක පාළියේහි සංග්‍රහ වෙන 414 වන ජාතක අංකය සහිත ජාගර ජාතකය. එහි ජාතක අට කතාව තමයි ඔය ලබා දීලා තියෙන්නේ. කරුණක් සඳහන් කරන්න අවශ්‍යයි. බොහෝ දෙනෙක් 550 ජාතක පොත දන්නවා. ජාතක අට කතාවේ තියෙන වෙනස මොකක්ද කියලා දන්නේ නැහැ. ජාතක නමින් විශේෂ ධර්ම සංග්‍රහයක් ත්‍රිපිටකයේ තියෙනවා. සංග්‍රහ වන්නේ ත්‍රිපිටකයේහි කුද්දක නිකායට. සූත්‍ර පිටකේ කුද්දක නිකායට. ජාතක වල තියෙන විශේෂත්වය තමයි ඒ සියලුම ජාතක භාගතුන් වහන්සේ විසින්ම දේශනා කරන ලද නිසා විශේෂ දේශනාවක්. සමහරු අද කාලේ මේ ජාතක වලට ඒ තරම් සලකන්නේ නැහැ, කතන්දර කියලා හිතලා කතන්දරයකුත් තියෙනවා. නමුත් භාගතුන් වහන්සේ ඒ ජාතක දේශනාව දේශනා කරලා තියෙන්නේ කොයිතරම් උසස් අරමුණකින්ද කියන එක සාමාන්‍ය ප්‍රඥාවක් තියෙන කෙනෙකුට වැටහෙන්නේ නැති තරම් ගැඹුරු කාරණාවක්. ඒ නිසාමත් සමහරු මේ ජාතක වගේ දේවල් නිසා අපේ බුදුදහම සැහැල්ලු වෙනවා, විදර්ශනා භාවනාව එහෙම නැත්නම් අභිධර්මයේ වගේ ගැඹුරු නැති නිසා කියලා මේ ජාතක පාළිය බොහොම අවතක්සේරුවට ලක් කරනවා. අපි අහලා තියෙනවා. දෙන්න තියෙන පිළිතුර තමයි උතුම් වූ භාගතුන් වහන්සේ යම් දේශනාවක් කරනවා නම් ඒ දේශනාව අහන්න අකමැති කෙනාට ශ්‍රාවකයා කියලා හඳුන්වන්න බෑ. බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ භාගතුන් වහන්සේ මට ඕන වෙලාවට විතරක් සරණ පතන්නම් කියන එක නෙමෙයි. එහෙම තමයි ගොඩක් දෙනෙකුට හිතෙනවා ඇත්තේ. සරණං කියලා කියන්නේ භාගතුන් වහන්සේ අපි නිවන් දකින මාර්ගෙහි ගමන් කරද්දී අපිට විරුද්ධ වූ ක්ලේශයන්ට විරුද්ධව සටන් වදින නිසා සරණං කියලා කියනවා. තානං කියලා කියන්නේ භාගතුන් වහන්සේ අපිට ආරක්ෂාවක් වෙන්න නිසා. ලේනං කියලා කියන්නේ අපිට ඊටාම හොඳින් ආරක්ෂා වෙලා ආරක්ෂා සහිත ස්ථානයක ලෙනක ඉන්නා වගේ ඉන්න පුළුවන් නිසා. ඛේමං කියලා කියන්නේ කාන්තාරයක ക്ഷേම භූමියක් වගේ නිරුප්‍රද්දිතව, ඒ කියන්නේ උපද්‍රව රහිතව ඉන්න පුළුවන් නිසා. දැන් කාන්තාරයක අමනුෂ්‍ය කරදර තියෙනවා, තිරිසන් කරදර තියෙනවා, ස්වභාවික විපත් තියෙනවා, ආහාර නැතිකම, ජලය නැතිකම තියෙනවා. එවැනි කිසිම උපද්‍රවයකින් තොරව ඉන්න පුළුවන් නිසා ඛේමං කියලා කියන්නේ. පරායනං කියලා කියන්නේ පරතරට යන මාර්ගය ලෙස භාගතුන් වහන්සේව තෝරගන්නවා කියන එක. කියන්නේ මේ ලෝකයේ සිට නිවනට ඇති මාර්ගය ලෙස භාගතුන් වහන්සේව තෝරගන්නවා. එතකොට කියන්න බෑ භාගතුන් වහන්සේ මම ඔබ වහන්සේ කියන දේ අහන්නම්, හැබැයි පොඩි වෙලාවකට විතරක්. එහෙම කියන්න බෑ. එහෙම නැත්නම් භාගතුන් වහන්සේ දේශනාවක් කරන්න පටන් ගත්තාම භාගතුන් වහන්සේ අපිට ඔය දේශනාව නම් කරන්න එපා, වෙන දේශනාවක් කරන්න. එහෙම කියන්න පුළුවන්ද? අහලා තියෙනවද? ඒනොට අපි කරන්නේ ඒක තමයි දැන්. දැන් යම් කිසි දේශනාවක් ගත්තාම මම මේකට කැමති නෑ කියලා කියනවා. ඒකේ තේරුම දන්නවද? භාගතුන් වහන්සේ යම් දේශනාවක් කරනකොට භාගතුන් වහන්සේ මට ওই දේශනාව කරන්න එපා කියලා අපි භාගතුන් වහන්සේට කියනවා එපා කියලා. අපි ප්‍රතික්ෂේප කරන භාගතුන් වහන්සේ. ඒ ප්‍රතික්ෂේප කිරීමයි සරණ යාමයි කියන්නේ පරස්පර විරෝධී දෙකක්. අන්නේ කාරණාව අවබෝධ කරගත්තාම එහෙම නුවණක් තියෙනවා නම් අඩුම තරමේ භාගතුන් වහන්සේගේ වචනය අභිධර්මය වුණත්, සූත්‍ර වුණත්, විනය වුණත්, දීඝනිකාය වුණත්, මජ්ක්‍ධිම නිකාය වුණත්, කුද්දක නිකාය වුණත්
මොන වචනය භාගතුන් වහන්සේ කිව්වත් එය හඳුන්වන්නේ බුද්ධ වචනය කියලා. ඒ වචනට ගරු කරන්නේ නැති කෙනා ශ්‍රාවකෙක් නෙමෙයි. අන්‍යාගමිකෙක්. වෙනත් දෘෂ්ටියක් සහිත පුද්ගලයෙක්. භාගතුන් වහන්සේ කියන වචනය අහන්නේ නැති පුද්ගලයා බුදුදහමට අයිති කෙනෙක් නෙමෙයි. ඒක තේරෙනවා නම් අඩු ගානේ මේ කියන වචන තේරෙන්න ඕන අඩු ගානේ මේ දොරටුව ගැනවත් දන්නවා නම් මේ දහමට අවතීර්ණ වෙන්න. එහෙම වචනයක් කියන්නේ නැහැ. අපිට අදහසක් කියන්න පුළුවන් අපේ අදහසක් හැටියට ජාතක තේරෙන්න නම් ත්‍රිපිටකයත් ඉගෙනගෙන අභිධර්මයත් හොඳින් හදාරලා විදර්ශනා භාවනාවක් කරලා මේ ජාතක පොත බැලුවා නම් කලින්ට වඩා තේරෙයි. එහෙම තමයි කියන්නේ. එහෙම නැතුව භාගතුන් වහන්සේ මේවා මේ බුදුදහම හැල්ලු කරන්න හිතන් දේශනා කරපුවා නෙමෙයි. භාගතුන් වහන්සේ 20 අසංඛ්‍යකුත් කල්පලක්ෂය පෙරම් පුරලා කාලේ නාස්ති කරලා නැහැ. භාගතුන් වහන්සේ අඩු ගානේ තමන් වහන්සේට විවේක ගන්නවත් වෙලාව යොදාගෙන නැහැ ඒ තරම්. අපේ පැය වලින් කියනවා නම් පැය විනාඩි 20යි සැතපීලා තියෙන්නේ. හැමදාම සැතපීලත් නැහැ. පැය 8ක් නිදාගන්න මිනිස්සු තමයි මේ චෝදනාව කරන්නේ. තමන්ටත් නැහැ. අනුන්ටත් නැහැ ජීවිත. ඒ වුණාට චෝදනා කරන්නේ භාගතුන් වහන්සේට. යන්නේ ඒ වගේ කාලයක අපි මේ ඉන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරපු සමහර දේශනාවක භාගතුන් වහන්සේ පෙරම් පුරද්දී සිදුවෙච්ච දුර්වලකම් සඳහන් කරනවා. භාගතුන් වහන්සේ සමහර ජීවිතයක හොරෙක් වෙලා ඉඳලා තියෙනවා. බෝධිසත්ව කාලේ. භාගතුන් වහන්සේ නෙමෙයි. බෝධිසත්ව කාලේ සොර ජීවිත, සොර නායකයෙක්ගේ ජීවිතේ තියෙන ජාතක කීපයක් තියෙනවා. සිල්පද කඩපු ජාතක තියෙනවා. පරදාර සේවනය කරපු ජාතක තියෙනවා. හිතලා බැලුවද ඇයි ඒව භාගතුන් වහන්සේ දේශනා කළේ කියලා. මේ ඉන්න මෝඩ මිනිස්සුන්ට භාගතුන් වහන්සේට බනින්න මාතෘකා සපයන්නද? නෑ, භාගතුන් වහන්සේ අනුකම්පා පිණිස දේශනා කළා තියෙන්නේ. ඒ තරම් ගුණ පුරපු ධාන අභිඥා වඩපු උත්තමයන්ටත් වරදිනවා නම් පරිස්සම් වෙන්න වටිනවා කියන්නේ. එහෙම වැරදුනහම මොනවද වෙලා තියෙන්නේ කියලා දැනගන්න ඕන නිසා. අනුකම්පාවට දේශනා කළා තියෙන්නේ. දැන් භාගතුන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ 32ක් තියෙනවා. 32ම පේන්නේ නැහැ. සමහර කෙනෙක් එකක් දෙකක් දකින්න බැරුණත් අපහැදෙනවා. ඒත් භාගතුන් වහන්සේ ඒවා 이르දි අபிසංස්කාරකින් පෙන්නලා තියෙනවා. ඇයි ඒක කිසිම කෙනෙක් කරන දෙයක්ද? තමන් ගැන සැක පහල කරන අයට සැඟවිය යුතු තැන් පවා පෙන්නලා තියෙනවා නම් 이르දියක් පාලා හරි. ඒ අනුකම්පාවට කරලා තියෙන්නේ ඒ පුද්ගලයාගේ අරහත්ත්වයට යන මාර්ගය වැහෙන නිසා. එහෙම තියෙද්දී සමහර කෙනෙක් භාගතුන් වහන්සේට උපහාසයට hina වෙනවා මේ ජාතක සමහර ජාතක පිළිබඳ විස්තර කිය. අපි දැකලා තියෙනවා. ඒ වගේ අවාසනාවන්ත කාලයක අපි ඉන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේ පාරමීදම් පිරුවේ කොහොමද කියලා දැනගන්නත් පුළුවන් නිසා මෙවැනි ජාතකයක් තෝරා ගැනීමට යෙදුනේ. ජාගර ජාතකය. මේ ජාතක පාළිය සංග්‍රහ වෙන්නේ කුද්දක නිකායේ. ජාතක පාළියේ තියෙන්නේ ගාථා විතරයි. පිටකේ තියෙන්නේ ගාථා විතරයි. කතා වස්තුව තියෙන්නේ අට කතාවේ. ජාතක අට කතාවේ. ඒ අට කතාව ඇස්වෙන් ලියපු පොතක් තමයි 550 ජාතක පොත කියන්නේ. ඒ 550 ජාතක පොතේ තියෙනවට වඩා නිර්මලව පාලියෙන් ඒ කතා වස්තුව සඳහන් වෙන තාණය තමයි ජාතක අට කතාව කුද්දක නිකායේ. ඒ නිසා හරියටම දැනගන්නවා නම් කතා වස්තුව ජාතක අට කතාව කියවන්න ඕනේ. 550 ජාතකයෙන් දැනගන්න බෑ. දැනත් යම් කිසි වෙනසක් තියෙන්න පුළුවන්. මං කියන්නේ හැමතැනම වෙනස් කියලා. යම් වෙනසක් තියෙන්න පුළුවන්. එහෙම දැන් තියෙනවා. ජාගර ජාතකයේ තියෙන විශේෂත්වය මොකද්ද? අපි සාකච්ඡා කරලා බලමු.
දැන් මේ ජාතක කතාවස්තු පටන් ගන්නේ කෝද ජාගරතං සුත්තෝ කෝද සුත්තේසු ජාගරෝ කියලා ආන ප්‍රශ්නකින්. ඉතින් එහි විස්තරය පෙන්නනවා මේ තද පාටින් තියෙන්නේ මහත අකුරු වලින් තියෙන්නේ ඒ පිටකේ තියෙන තැන්. සාමාන්‍ය අකුරෙන් ලියලා තියෙන්නේ පැහැදිලි කිරීම සහිත අට කතා පාඨය. කෝද ජාගරතං සුත්තෝ කියලා මේ තද පාටින් තියෙන්නේ පිටකේ තියෙන නිසා ඉති පදේ දාලා තියෙන්නේ යනුවෙන් කියන්නේ කුමක්ද කියන එකයි මේ කියලා තියෙන්නේ. මේ බොහෝ දෙනා කියන ඉති පදේ මේ තියෙන්නේ. බුදුහාමුදුරන්ට වදින්න කොටක් තියෙන ඉති පදේ. දක්වලා තියෙන්නේ යනුවෙන් කියන එක හඳුන්වන්නයි. ඉදං සත්තා ජේතවනේ විහරන්තෝ මෙය ශාස්ත්‍රඥ වහන්සේ ජේතවනේහි වාසය කරද්දී අඤ්‍යතරං උපාසකං ආරබ්ධ කතේසි එක්තරා උපාසකෙක් ආරම්භය කතනය කරලා තියෙනවා නැත්නම් ප්‍රකාශ කරලා තියෙනවා. සෝහි සෝතාපන්නෝ අරිය ශාවකෝ ඒ උපාසක මහත්මයාත් සෝතාපන්න වූ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් සාවත්තිතෝ සකට සත්තේන සද්ධින් කන්තාර මග්ගම් පටිපජ්ජි සවැත් නුවර සිට ගැල් සාත්තුවක් සමග කියලා තමයි කියන්නේ. සත්ත කියලා කියන්නේ සාමාන්‍යයෙන් ආයුධයට නැත්නම් වාහන ප්‍රමාණයක් එකට ගමන් කරනවට ගැල් සාත්තුව කියලා කියන්නේ. සකට කියලා කියන්නේ ගැල් කියන්නේ. සද්ධින් කන්තාර මග්ගම් පටිපජ්ජි සමග කාන්තාර මාර්ගයට පිළිපදිනවා කියලා කියන්නේ එළඹෙනවා කියන එක. යෙදෙනවා. සත්තවාහෝ තත්ත ඒකස්මින් උදක පාසුකට්ඨානේ සත්තවාහ කියලා කියන්නේ ඒ ගැල් සාත්තුවේ නියමුවා. ඒ ගැල් සාත්තුව මෙහෙයවන පුද්ගලයාට තමයි සත්තවාහ කියලා කියන්නේ. මේ සිව්වනක් පිරිස මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම කියන සිව්වනක් පිරිස නිවනට මෙහෙයවන නිසා භාග්‍යතුන් වහන්සේට සත්තවාහ කියලා කියනවා. නමුත් සාමාන්‍ය ජීවිතයේ ඒ රැකියාව මොකද්ද? රැට අහස දිහා බලලා තමන් ඉන්න තැන යන්න ඕන දිශාව ආපු මාර්ගය ආපු දුර අහස දිහා බලලා ගණනය කරන්න පුළුවන් පුද්ගලෙක්. ඒ පුද්ගලයාගේ තීරණයට අනුව තමයි ගැල් සාත්තුව ගමන් කරන්නේ. කාන්තාරයේ පාරවල් නැහැ. දැන් නම් ඉතින් විද්‍යාව ගොඩාක් දියුණුවයි කිව්වට එහෙම තාරකා විද්‍යාඥයෙකුට අහස බලලා ඉන්න තැන හොයාගන්න බෑ. Google තියෙන්න ඕනේ. නැත්තම් අමාරුයි. ඒකට ගොඩක් දියුණුවයි කියලා කියන්නේ. ඉස්සර එහෙම නෑ. අහස දිහා බලලා ඒ පුද්ගලයා තමයි තීරණය කරලා තියෙන්නේ. ඒ නිසා ඉතින් ඒ කාලේ GPS තිබිලා තියෙනවා මේ තියෙන ක්‍රම වලට නැතුව. ඒ නිසා තමයි උමං කනලා තියෙන්නේ. පොළොව යටින් ගිහිල්ලා තියෙන අවශ්‍ය තරම් දුර 70 50ක් විතර ඈතට පොළොව යටින් ගිහිල්ලා තියෙන ඒකයි. අන්න එහෙම විශේෂ රැකියාවක් මේ කියන්නේ සත්ත්වවාහ කියලා. නමුත් ඉතින් අර කරත්තවල යන නිසා වැඩි මිනිස්සු පිළිගන්න එකක් නෑ එච්චර හොඳ රස්සාවක් කියලා නේද? තාරකා විද්‍යාඥයෙක් කිව්වොත් ඉතින් පිළිගන්නව නේද? නමුත් ඒ වගේ 100 ගුණයක් විතර දැනුමක් තියෙන පුද්ගලයෙකුට තමයි මේ සත්ත්වවාහ කියලා කියන්නේ. ඒ පුද්ගලයා තමයි තීරණය කරලා තියෙන්නේ. සත්ත්වවාහෝ තත්ත ඒකස්මින් උදක පාසුකට්ඨානේ කියලා තියෙන්නේ ඒකයි. සාර්ථ වාහකයා එහි එක්තරා ජලය පහසු ස්ථානයක පංච සකට සතානි මෝචෙත්වා 500ක් ගැල් මුදවලා කියලා කියන්නේ මොකද්ද? ගවයන්ගෙන් මුදවලා. ගවයෝ හරි අශ්වයෝ හරි යොදලා තියෙන සත්‍යයන්ගෙන් මුදවලා හාදනීය භෝජනීයං සංවිධිත්වා කැවිලි පෙවිලි සංවිධානය කරලා වාසං උපගච්ඡි වාසය කිරීමට එළඹුණා. ඒ කියන්නේ ඒ කාලේ ඉතින් බොහොම ප්‍රඥාවෙන් මේ දේවල් කරලා තියෙන්නේ. මේ ගැල් 500ම වටේට යන්න බැරි වෙන්න උවදුරු අඩු වෙන්න වටේට තියලා සත්‍යයන්වත් ඒ අතරේ මුදවලා ඒ සත්වයන්ටත් ආහාර ලබා දීලා මිනිස්සුන්ටත් අවශ්‍ය කැවිලි පිළි ආදී පහසුකම් සලසලා දීලා මේ විවේක ගන්න තමයි ලෑස්තිලා තියෙන්නේ.
තේ මනුස්සා තත්ත තත්ත නිපජ්ජිත්වා සුපින්සු. ඒ මිනිස්යෝ ඒ තන තන එතන කියන එක තමයි තත්ත තත්ත කියන්නේ. නිපජ්ජිත්වා ඇලවෙලා සුපින්සු නිදාගත්තාහ. උපාසකෝපන සත්තවාහස සන්තිකේ. උපාසකයා ඒ සාර්ථ වාහකයා සමීපෙහි ඒකස්මින් රුක්ඛ මූලේ එක්තරා රුක්ෂ මූලයක. ඒ කියන්නේ මොකද්ද මේ කාන්තාරයේ ගියාට ക്ഷേම භූමියක තමයි නවත්තලා තියෙන්නේ. නැත්තම් කොහොමද රුක්ෂ මූලයක් තියෙන්නේ? චංකමං අදිඨාසි. සක්මන අදිෂ්ඨාන කරනවා. ඒ කියන්නේ මම මේ තරම් වෙලාවක් සක්මන් කරනවා කියලා අදිෂ්ඨාන කරනවා. එහෙම අදිෂ්ඨාන කළ සක්මන් කරනවද වෙලාවක්? පැයක්, දෙකක්, තුනක්, පැය පහක් නම් අදිෂ්ඨාන කරන්න පුළුවන්. මේ උපාසකයා අදිෂ්ඨාන කරලා තියෙන්නේ සර්ව රාත්‍රිය. අතනං සත්තම් විලුම්පිතුකාමා පංචසතා චෝරා. ඉන්පසු ඒ ගල් සාත්තුවට පහර දීලා සොරකම් කරන්න නැත්නම් විනාශ කරන්න සොරු 500ක් නානා බුධානි ගහිත්වා නොඑක් ආයුධයන් අරගෙන සත්තම් පරිවාරෙත්වා අට්ඨංසු ඒ ගල් සාත්තුව පිරිවරාගෙන හිටගෙන ඉඳලා තියෙනවා බලාගෙන. දැන් හොරු 500කුත් ඇවිල්ලා දැන් බලන් ඉන්න අවස්ථාව යෙදෙනකම් ඇතුළට පහර දෙන්න. තේතං උපාසකං චංකමන්තං දිස්වා. ඔවුන් ඒ උපාසකයා සක්මන් කරනවා දැකලා ඉමස්ස නිද්දායන කාලයේ විලුම්පිස්සාම මොහු නිදාගත්තට පස්සේ පහර දෙමු. ති යනුවෙන් තත්ත අට්ඨංසු ඒ තැන හිටගෙන බලන් ඉඳලා තියෙනවා ආයුධ අරගෙන. සෝපි තියාමරත්තින් චංකමියේ. ඔහු තුන්යාමය සහිත රාත්‍රියම සක්මන් කළා. චෝරා පච්චූස සමයේ සොරු බලන් ඉඳලා එළියත් වැටෙනකොට ඔළුවෙමදී ගහිතා පාසාන මුග්ගරාදයෝ ගත්ත නැත අතරගත් ගල් සහ මුගුරු ආදී දේවල් ඡඩ්ඩෙත්වා විසි කරලා භෝ සත්තවාහ පින්වත් ශ්‍රාතවාහකය ඉමං අප්‍රමාදේන ජග්ගන්තම් පුරිසං නිස්සාය. මේ අප්‍රමාදීත්වයෙන් නිදි මරණ පුරුෂයා නිසා ජීවිතං ලබිත්වා ජීවිතය ලැබිලා තවසන්තකස්ස සාමිකෝ ජාතෝ තොප සතු තොපගේ සන්තක කියලා කියන්නේ තොප සතු ඒ වස්තුව පිළිබඳ ස්වාමී බව ඇති කරගත්තා. ඒ කියන්නේ හොරු ඇවිල්ලා තියෙන්නේ සන්තකේ හිම් පිටිම අරන් යන්නේ ජීවිතේ නැති කරලා. ඒ නිසා කියලා තියෙන්නේ මේ අප්‍රමාදී පුද්ගලයා නිසා නිදිමරණ පුද්ගලයා නිසා තොපට ජීවිතයක් ලැබුණා, ධනයක් ලැබුණා. ඒතස්ස සක්කාරං කරෙය්‍යාසි. ඔහුට සත්කාර කරන්න කියලා වත්වා ප්‍රකාශ කරලා පක්කමින්සු ඉවත් වෙලා යනවා. ඉවත්ව ගියහ කියලා තියෙනවා. ඉතින් ඒ කාලේ හොරුන්ටත් හොඳ දැනුමක් තිබිලා තියෙනවා. මේ පුද්ගලයා නිසා ජීවිතයක් ලැබුණා, වස්තුවක් ලැබුණා. ඒ නිසා ඒ පුද්ගලයාටවත් අඩුගානේ සලකන්න කියලා තමයි ගිහිලා තියෙන්නේ. මනුස්සා කාලස්සේව උත්ථාය. මිනිස්යෝ සුදුසු කාලයේහි නැගිටලා. ඒ කියන්නේ අරුණ නැගිනකොටම නැගිටලා තේහි ඡඩ්ඩිත පාසාන මුග්ගරාදයෝ දිස්වා. මේ සොරුන් විසින් විසි කරන ලද ගල් මුගුරු ආදී දේවල් දැකලා ඉමං නිස්සාය අම්මිහි ජීවිතං ලද්ධං. මොහු නිසා ජීවිතය ලැබුණා. අපගේ ජීවිතය ලැබුණා. උපාසකස්ස සක්කාරං අකංසු. උපාසකයාට සත්කාර කරනවා. කලහ කියලා තියෙන්නේ. උපාසකෝපි ඉච්ඡිතට්ඨානං ගන්්වා. උපාසකයාද කැමති වූ ස්ථානයට ගිහිල්ලා කතකිච්චෝ කරන ලද කෘත්‍ය ඇත්තේ කියන කාරණාව කරලා පුනසාවත්තින් ආගන්්වා නැවත සවැත් නුවරට පැමිණලා ජේතවනං ගන්්වා ජේතවනයට ගිහිල්ලා තථාගතං පූජිත්වා
තථාගතයන් වහන්සේට පූජා කරලා වන්දිත්වා තථාගතයන් වහන්සේට පූජා පවත්වලා කියන්නේ සුවඳ මල් පූජා කරලා වැඳලා නිසින්නෝ ඉඳගෙන ඉඳද්දී භාග්‍යතුන් වහන්සේ අහලා තියෙනවා කිං උපාසක කිමෙක්ද උපාසකය න පඤ්ඤායිසි පේන්නේ හිටියේ නැත්නම් මොකද කියලා අහනවා. ටික දවසක් පේන්නේ හිටියේ නැත්නම් මොකද කියලා අහනවා භාග්‍යතුන් වහන්සේ. එතකොට ඒ කාරණාවෙන් හිතා ගන්න පුළුවන් භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සමීපයෙන් ඇසුරු කරන උපාසකයෙක් ගැනද මේ කියන්නේ කියලා. නැත්තම් අඳුරන්නේ නැති කෙනෙක් දැක්කහම අහනවද කොහොමද කාලයක් පේන්නේ හිටියේ නැත්නම් මොකද දීර්ඝ කාලයක් දැක්කේ නැත්නම් මොකද කියලා අහනවද එහෙම? අහන්නේ ඒ තරම්ම භාග්‍යතුන් වහන්සේට උපස්ථානය සඳහා එළඹෙන වාසනාවන්තෙක් නිසා. අන්නේ කාරණාව තමයි භාග්‍යතුන් වහන්සේගේ අනුකම්පාව විශේෂයෙන් ලබන පුද්ගලයන්ගේ තියෙන විශේෂය. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ හැම කෙනෙක්ගෙම මෙහෙම අහන්නේ අනිත් එක කාරණාවක් නැතුව අහන්නෙත් නැහැ. විශේෂ ධර්ම දේශනාවක් යෙදෙන නිසා අහන්නේ. කිං උපාසක න පඤ්ඤායසි තිවුත්තේ කෙසේ උපාසකය පේන්නේ හිටියේ නැත්තේ කියලා කිව්වහම තමත්තං ආරෝචීසි. උපාසකයාත් මේ අර්ථය කියලා කියන්නේ මේ කාරණාව දන්වනවා. සත්තා භාගතුන් වහන්සේ නඛෝ උපාසක ත්වං ඒව අනිද්දායිත්වා ජග්ගන්තා විශේෂං ලබි. උපාසකය නුඹම විතරක් නෙමෙයි නිදාගන්නේ නැතුව නිදි මරලා විශේෂයක් ලැබුවේ. පෞරාණක පණ්ඩිතාපි ජග්ගන්තා පැරණි පණ්ඩිතයෝද නිදි මරද්දී නිදි මරමින් ඉඳද්දී විශේෂං ගුණං ලබින්සු විශේෂ ගුණයක් ලැබුවා. ලබන ලදහ කියලා වත්වා කියා තේන යාචිතෝ උපාසකයා විසින් ආයෝජනා කරන ලද්දේ අතීතං ආහරි අතීතය ගෙන හැර දැක්වුවා. භාගතුන් වහන්සේ ඇයි උපාසකය පේන්න හිටියේ නැත්තේ කියලා ඇහුවාම ඒ කාරණාව කියනවා. මේ වගේ ගමනක් යන්න යෙදුණා. මෙන්න මේ වගේ සිද්ධියක් වුණා කියලා. ඒකර භාගතුන් වහන්සේ කියන නුඹ විතරක් නෙමෙයි උපාසකය එහෙම නිදි මරලා විශේෂයක් ලැබුවේ. අතීතේ පැරණි පඬිවරුත් එහෙම ලැබුවා. කියලා කිව්වහම ඉතින් ඒ උපාසකයා ඒ වෙලාවේ ආරාධනා කරන ඉතින් භාගතුන් වහන්සේ අනුකම්පා පිණිස අප කෙරෙහි අනුකම්පාවෙන් මේ අතීත කතාවස්තු ගෙනහැර දක්වන්න කියලා. ඒ වෙලාවේ තමයි මේ දේශනාව භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. අතීතේ වාරාණසියං බ්‍රහ්මදත්තේ රජ්ජං කාරෙන්ති. අතීතේහි බර්ණස් නුවර බ්‍රහ්මදත්ත නම් වූ රජු රාජ්‍ය කරද්දී බෝධිසත්වෝ බ්‍රාහ්මණ කුලේ නිබ්බත්තිත්වා බෝසත්යන් වහන්සේ බ්‍රාහ්මණ කුලේ ඉපදී වයප්පත්තෝ වැඩි වියට පැමිණෙන්නේ. තක්කසිලායන් සබ්බසිප්පානි උග්ගන්හිත්වා තක්සිලාවේහි සියලු ශිල්ප ඉගෙනගෙන පච්චාගන්ත්වා ආපසු පැමිණ අගාරමජ්ජේ වසන්තෝ මේ ගිහිගේ තුල නැත්තම් ගිහිගෙහි අගාරම කියලා කියන්නේ ගෙදරට නිවසක් තුල මජ්ජේ කියලා කියන්නේ මැද කියන එකයි ගිහි පුද්ගලයන් මැද ගිහි ආකාරයකට හිටියා කියන එක තමයි අගාරමජ්ජේ කියන්නේ. වසන්තෝ කියන්නේ වාසය කරන්නේ අපරභාගේ පසු කලක නික්ඛමිත්වා ඉසිපබ්බජ්ජං පබ්බජිත්වා නික්මිලා ඍෂි පැවිද්දෙන් පැවිදි වෙලා නචිරස්සේව ඥානාභිඤ්ඤං නවෝ කලකින්ම ධාන සහ අභිඤ්ඤා නිබ්බත්ත්වා උපදවා හිමවන්ත පදේශේ ඨාන චංකමිරියා පතෝ හුත්වා හිමාලය ප්‍රදේශේ ඨාන කියලා කියන්නේ හිටගෙන ඉන්නවා කියන එකයි. චංකම කියලා කියන්නේ ඇවිදිනවා කියන එක. ඉරියාපතෝ හුත්වා කියලා කියන්නේ දවසේ පැය 24ම නැත්තම් දවස පුරාම එක්ක හිටගෙන ඉන්නවා නැත්තම් ඇවිදිනවා. ඉඳගන්නේ නැද්ද එතකොට?
ඉඳ ගන්නවා. ඉඳ ගන්නේ ආහාර ගැනීමට, මල මුත්‍ර පහ කිරීමට කියන අවස්ථා දෙකකට විතරයි. අවස්ථා දෙක තුනකට විතරයි. ඉතුරු හැම අවස්ථාවෙම හිටගෙන නැත්නම් ඇවිදිනවා. එක්ක හිටගෙන ඉන්නේ නැත්නම් ඇවිදිනවා. ඒකට තමයි ඨාන චංකම ඉරියාපත කියලා කියන්නේ. වසන්තෝ වාසය කරද්දී නිද්දං අනුපගන්ත්වා නින්දට අනුගත නොවි සබ්බරත්තින් චංකමති සියලු රාත්‍රියම සක්මන් කරනවා. එහෙම කිව්වහම හිතන්න එපා දවල්ට නිදා ගන්නවා කියලා. සර්ව රාත්‍රියම සක්මන් කරනවා කියලා කියන්නේ සර්ව රාත්‍රිය සක්මන් කරනවා. දවල්ටත් එහෙමයි. දැන් සමහරව නම් කොච්චර වෙලා නිදා ගන්නවද කියලා පැය 8ක් විතර නිදා ගන්නවා කියන රැට නිදා ගන්න විතරයි. දවල්ටත් නිදා ගන්නවා කාලෙ ඉවරලා. එහෙම නෙමෙයි. සාමාන්‍යයෙන් වීර්ය වඩන පුද්ගලයෝ නින්දට සාමාන්‍යයෙන් යෙදෙන්නේ නැහැ. නින්ද කියන්නේ ජීවිතේ ප්‍රතිඵලයක් ගන්න බැරි කාරණාවක් කියලා දේශනා කරලා තියෙන භාගතුන් වහන්සේ. භාගතුන් වහන්සේගේ වචන වලින් කියනවා නම් නින්ද කියන්නේ වද ක්‍රියාවක්. ඒ කියන්නේ කිසිම ප්‍රතිඵලයක් ජනනය කරන්නේ නැහැ. වදයි කියන්නේ මොකද්ද? කිසි දෙයක් බිහි කරන්න බෑ. ප්‍රතිඵලයක් ගන්න බෑ කියන එක වදයි කියලා කියන්නේ. ජීවිතයේ තියෙන නිෂ්ඵලම කාලය හැටියට දක්වන්නේ භාගතුන් වහන්සේ නිදාගෙන ඉන්න කාලය. ඒ නිසා නිින්ද අඩු කරන්න කියලා තියෙනවා. ඒ නිසා නිින්ද පුළුවන් තරම් අඩු කරන්න කියලා තියෙනවා. සාමාන්‍ය පුද්ගලයෙකුට නිදා ගන්න කියලා තියෙන්නේ පැය 4යි අපේ තියෙන වෙලාවල් වලින්. දැන් පාවිච්චි කරන පැය ක්‍රමයේ අනුව දවසට පැය 24ක් තියෙනවා නම් එයින් 4යි නිදා ගන්න කියලා කියන්නේ. රාත්‍රී මධ්‍යම යාමයේ. මධ්‍යම යාමයේ කියන එක තෝරගන්නේ මෙහෙමයි. දැන් ඉර උදා වෙන්නේ 6ට නම් හවස 6 වෙනකන් උදේ 6 ඉඳලා හවස 6 වෙනකන් ඒ දවසේ දවල්. ඒ 6 ඉඳලා පහවදා උදේ 6 වෙනකන් ඒ දවසේ රාත්‍රිය. රෑ 12ට දවස් මාරු වෙන්නේ නැහැ. ඒක මේ නූතන ලෝකයේ ඔළුව කරගිලා හැදිච්ච එකක්. වැරදිලා හැදලා තියෙන්නේ. ඒ දවස ආරම්භ වෙන්නේ සූර්යාගෙන්. භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන්නේ ඒ කාලේ මිනිස්සු පාවිච්චි කරපු දවස. ඒ දවස පටන් ගන්න අද ඉර උදාවෙන් ඉවර වෙන්නේ හෙට ඉර උදාවෙන්. එතකම්ම මේ දවසේ දවල් කාලයක් මේ දවසට අයිති, රාත්‍රී කාලයක් මේ දවසට අයිති. රාත්‍රියේ මැදදී අලුත් දවසක් උදා වෙන්නේ නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. ඒ නිසා තමයි විකාල භෝජනා ශික්ෂාපදයේ තියෙන්නේ. ඒකනම් ඉර උදාවට කලින් අවස්ථාවක් දීලා තිනා අරුණ නැගෙන වෙලාව. සාමාන්‍ය ජනතාවට පේන අරුණ. සිවිල් ට්වයිලයිට් කියලා කියන්නේ තියෙන ඔය වෙබ් පිටුවල තියෙන්නේ ඒ නමින්. ඒ කියන්නේ සාමාන්‍ය නූතන අර්ථ දැක්වීම වලට අනුව සූර්යයා අපේ ඉන්න තැනට අංශක බිඳුවකින් ඉන්නවා නම් ඒකට කියන්නේ ඉර උදාව කියලා. සූර්යයා එන්න කලින් අංශක 6ක් පහළ තියෙනකොට තමයි සාමාන්‍ය ජනතාවට අරුණ නැගිනවා කියලා පේන්නේ. සාමාන්‍ය සමාජ සම්මතයේ තියෙන්නේ කොස්කොලේ නටුව පේන වෙලාව. ඒ කියන්නේ අහසට කොස් ගහ තුලින් අහස දිහා බලද්දි කොලෙත් පේනවා නම් නටුවත් පේනවා නම් ඒ කියන්නේ අරුණ. හැබැයි තියස් පේන්නත් ඕනේ. කොස් ගහකුත් ඕනේ. ඒකට කියන්නේ සාමාන්‍ය අරුණ. ඒ කියන්නේ මේ නූතන අර්ථ දැක්වීම වලට අනුව අංශක බිඳුවේ නෙමෙයි ඊට අංශක 6ක් කලින් ඍණ 6. එතකොට නාවිකයන්ට පේන අරුණ කියනවා අංශක ඍණ 12. ඒ කියන්නේ නැවේ මුහුදේ ඉන්නකොට අරුණ ඊට එඩිය කලින් පේනවා. ඒක කියන්නේ නාවික අරුණ කියලා. අපි ඉන්න ගොඩබිමට සාපේක්ෂව අංශක 12ක් කලින් ඍණ 12. ඇස්ට්‍රොනොමිකල් ටොලයිට් කියලා තව එකක් තියෙනවා නක්ෂත්‍ර අරුණ කියලා එකක්. ඒක අංශක 18න් කියන්නේ. ඍණ 18. ඔය තුන තමයි සාමාන්‍යයෙන් ඔය වෙබ් පිටුවල තියෙන්නේ. මේ තුනක් තියෙන හින්දා පැටලෙයි කියලා කිව්වේ. අනික් දේශනාවල කරලා තියෙනවා. මේ දවසේ උදාව කියලා කියන්නේ සූර්යයා උදා වෙනකොට ඉර උදාවත් එක්ක.
ඒ ඉර උදා වුණාට පස්සේ දවල් කාලය පැය 12ක් තියෙනවා මේ තියෙන ඔරලෝසුවෙන්. ඊට පස්සේ හවස 6 සිට 10 දක්වා පූර්ව යාමය කියලා කියන්නේ. 10 සිට උදේ 2 දක්වා මජ්ක්‍ධිම යාමය. උදේ 2 සිට උදේ 6 දක්වා අලුයම. නැත්නම් පශ්චිම යාමය කියලා කියන්නේ. දැන් සූර්යයා උදා වෙන්නේ 6 මාරට නම් හවස 6 මාරේ ඉඳලා රෑ 10 මාර වෙනකන් තමයි පූර්ව යාමේ තියෙන්නේ. මජ්ක්‍ධිම යාමේ වෙන්නේ රෑ 10 මාරේ ඉඳලා උදේ 2 මාර වෙනකන්. අලුයම වෙන්නේ උදේ 2 මාරේ සිට උදේ 6 මාර වෙනකන්. එතකොට එහෙම තියෙන බෙදීමක් සහිත දවසක මජ්ක්‍ධිම යාමයේ තමයි නිදා ගන්න කියලා භාගතුන් වහන්සේ දේශනා කරන්නේ සාමාන්‍ය භික්ෂුවට. ඒ කියන්නේ සාමාන්‍ය වේගයෙන් නිවන් දකින්න කෙනෙකුටත් පැය 4යි නිදා ගන්න පුළුවන්. ඊට වඩා නිින්ද අඩු කරනවා නම් භාගතුන් වහන්සේ ඒ සඳහා ක්‍රම කියලා තියෙනවා. නිින්ද සම්පූර්ණයෙන් අයින් කරන ක්‍රමයක් තියෙනවා. ඒකට කියන්නේ නේසජ්ජිකංගය කියලා, දුතාංග කියලා ක්‍රම 13ක් තියෙනවා. සීලෙහි කොටස් හැටියට ඒක සීලය නෙමෙයි ඒවා වත් හැටියට කියන්නේ. ඒ දුතාංග 13න් එකක් තමයි නේසජ්ජිකංගය. නේසජ්ජිකංගය පුරද්දී කිසිම පුවරුවකට හේතු වෙන්න බෑ. කොන්ද අංශක 90කට තියාගන්න පුළුවන්, ඉස්සරහට නැවෙන්න පුළුවන්, පිටිපස්සට නැවෙන්න තහනම්. මේ පිටිපස්සට යන්න බෑ. අමාරුම වුණොත් ඉස්සරහට විතරයි නැවෙන්න පුළුවන්. ඉස්සරහට නැවිලා දනිස් උඩින් ඔලුව තියාගෙන නිදාගත්තත් ඒක කැඩෙන්නේ නැහැ. හැබැයි පිටිපස්සට නැමුණ ගමන් කැඩෙනවා. කොහේ හරි බිත්තියකට හරි පුටුවක ඇඳකට හරි වෘක්ෂ මූලයකට හරි කොහෙට හරි හේතු වුණොත් කැඩෙනවා. ඉස්සරහට නැමුණට කැඩෙන්නේ නැහැ. ඊට කියන්නේ නේසජ්ජිකංගය කියලා. විස්තර තියෙනවා විසුද්ධි මාර්ග දේශනාවල. දුතාංග 13ම විස්තර කළා තියෙනවා. විසුද්ධි මාර්ග දේශනා 6ක් තියෙනවා පටිගත කරලා ඒවැ ශ්‍රවණය කරලා බලන්න. ඒ දුතාංග තියෙනවා විස්තර කළා. එහෙම නැත්නම් අපි ආයි සාකච්ඡා කරලා බලමු. විසුද්ධි මාර්ගයේ තියෙන්නේ ඒ දුතාංග කියලා කියන්නේ සීලබ්බත පරාමාස නොවන භාගතුන් වහන්සේ දේශනා කරන ලද වත් 13. සීලබ්බත පරාමාස කියලා කියන්නේ යම් සීලයක් හෝ වෘතයක් සමාදන් වීමෙන් නිවනෙන් ආකට යනවා නම් අන්න ඒකට කියන්නේ සීලබ්බත පරාමාස කියලා. ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ කියපු නිපිදවල් කරන්න යන හැම කෙනාටම එක වෙනවා. දැන් සමහරු කියනවානේ එක දේවල් දැන් මම කතා කරන්නේ නැත්නම් ඒකට මුනිවත කියනවා. එහෙම දෙයක් නැහැ. මේ ශාසනයේ මුනිවත කියලා කියන්නේ කතා නොකර ඉන්නවට නෙමෙයි. මෝනෙය්‍ය කියලා විශේෂ ප්‍රඥාව වැඩෙන වතක්. මෝනෙය්‍ය කියන්නේ ප්‍රඥාවට නමක්. කතා නොකර ඉන්නවට නමක් නෙමෙයි. මුනි කියලා කියන්නේ ප්‍රඥාව වැඩි හින්දා. ඒ නිසා ගිහි ප්‍රඥාවන්තයන්ට කියන්නේ අගාරික මුනි කියලා. පැවිදි ප්‍රඥාවන්තයන්ට කියන්නේ අනගාරික මුනි කියලා. සෝතාපන්න සකදාගාමි අනාගාමි උත්තමයන්ට කියන්නේ සේක මුනි කියලා. රහතන් වහන්සේට කියන්නේ අසේක මුනි කියලා. පසේ බුදුරජාන් වහන්සේට කියන්නේ පච්චේක මුනි කියලා. භාගතුන් වහන්සේට කියන්නේ මුනි කියලා. ඒ කියන්නේ ප්‍රඥාව වැඩිම භාගතුන් වහන්සේට නිසා මුනි කියන නාමය ලැබෙනවා. ඒකට මුනි කියලා කියන්නේ කතා නොකර ඉන්නවට නෙමෙයි කියලා එකෙන් තේරෙනවා. එතකොට නමුත් ලංකාවේ පිළිගන්නේ මම හිතන්නේ බහුතරයක් පිළිගන්නේ මුනිවත කියන්නේ කතා නොකර ඉන්නවා කියලා. කතා නොකර ඉන්නත් පුළුවන්. සමාදන් වුණොත් සිල්පදයක් කැඩෙනවා. එහෙම තමයි විනය දේශනා කළා කියන්නේ. ඒ දුතාංග කියලා කියන්නේ භාගතුන් වහන්සේ සර්වඥතා ඥාණයෙන් දේශනා කරපු විශේෂ වත් 13ක් එකක් හෝ සමාදන් වුණොත් ඉක්මනට නිවන් දකින්න පුළුවන් නිසා. ඒ කියන්නේ සාමාන්‍ය කාලයක් ගත කරලා නිවන් දකින්න නැතුව ඊට වඩා ඉක්මනට නිවන් දකින්න ක්‍රමයක් හැටි තමයි දුතාංග 13 තියෙන්නේ. ඒ දුතාංග 13ම
තත් වඩා අමාරු ක්‍රමයක් තමයි මෝනෙය්‍ය වත කියලා කියන්නේ. ඒ මෝනෙය්‍ය වත උත්කෘෂ්ඨ ආකාරයෙන් පුරන්නේ අපේ නාලක අසුමා ශ්‍රාවකයන් වහන්සේ අසිත කාලදේවල තවුසගේ නංගිගේ පුතා. ඒ උත්කෘෂ්ඨ වත කොයිතරම් උත්කෘෂ්ඨයිද කියනවා නම් එතන සඳහන් කරලා නැහැ දවස් කීයකින් රහත් වෙනවද කියලා. මං හිතන්නේ පටන් ගත්ත ගමන්ම දවස් කීපයකින් රහත් වෙනවා. හැබැයි මාස 7යි ජීවත් වෙන්නේ. එය මධ්‍යම ප්‍රමාණයට කරොත් අවුරුදු 7ක් ජීවත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. අවම ප්‍රමාණයෙන් කරොත් අවුරුදු 16ක් ජීවත් වෙන්න පුළුවන් කියලා තියෙනවා. විස්තර තියෙන්නේ සුත්ත නිපාතේ නාලක සූත්‍රයේ. ඒ විදිහට භාගතුන් වහන්සේ දේශනා කරපු විශේෂ ක්‍රම තියෙනවා දුතංග කියලා. එයින් විශේෂම දුතංගයක් තමයි නිදාගන්නේ නැහැ. නිදාගන්නේ නැහැ කියන එක විතරක් නෙමෙයි පුවරුවකට හේතු වෙන්නේ නැහැ කියන එක. හිතා ගන්න පුළුවන්නේ එවැනි කශේරුකාවකට කොච්චර හයියක් තියෙන්න ඕනේද කියලා. ජීවිතේම හේතු වෙන්නේ නැතුව ඉන්නේ. අපි කතා කරන වැඩි හරියක් උත්තරමය එහෙම තමයි ඉඳලා තියෙන්නේ. සරියුත් හාමුදුරුවෝ ගලන් හාමුදුරුවෝ අවුරුදු 40 ගාණක් ඉඳලා තියෙනවා. 44ක්ද කොයිද? මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ පැවිදි වෙච්ච දවසේ ඉඳලා අවුරුදු 120ක් වැඩ සිටින තාක්කල් ඉඳලා තියෙනවා. බක්කුල හාමුදුරුවෝ අවුරුදු 80න් මහාන වෙලා තව අවුරුදු 80ක් නේසජ්ජිකංගෙන් ඉඳලා තියෙනවා. ඒ වගේ අපි දන්න වැඩි හරියක් නම් සහිත රහතන් වහන්සේලා නේසජ්ජිකංගේ පුරලා තියෙනවා. ඒ වුණා අපි දන්නේ නම් ටික විතරනේ. තව පොඩ්ඩක් විස්තර දාන්නවා. නමුත් මදි. කොහොමද එවැනි උත්තමයෝ රහත් උනේ? දැන් අනුරුද්ධ කුමාරයා කියන්නේ පුණ්‍යවන්තයෙක් නෑ කියන එක දන්නෙත් නැත්තරම් පුණ්‍යවන්තයෙක්. නෑ කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. හැමදේම තියෙනවා. පොඩි කාලේ දැනන් ඉඳලා නැහැ බත් පිඟාන්ට එන්නේ කොහොමද කියලා. ලිපේ තියෙන හැලිය තමයි උපදිනවා කියලා හිතන් ඉඳලා තියෙන්නේ. එහෙමවත් හිතන්න තරම් වෙලාවක් ඉදිරිය නැහැ. කල්ප ලක්ෂයක් පෙරම් පුරලා තියෙනවා. හතරවෙනි ශ්‍රාවකයන් වහන්සේ හැටියට මේ ශාසනයේ වැඩ සිටි. මහා සාරිපුත්තයන් වහන්සේ කියලා කියන පළවෙනි ශ්‍රාවකයන් වහන්සේ, මහා මොග්ගල්ලාණන් වහන්සේ කියලා කියන දෙවෙනි ශ්‍රාවකයන් වහන්සේ, මහා කස්සපයන් වහන්සේ කියලා කියන්නේ තුන්වෙනි ශ්‍රාවකයන් වහන්සේ දුතංගධාරීන්ගෙන් අග්‍ර. හතරවෙනි ශ්‍රාවකයන් වහන්සේ තමයි අනුරුද්ධ මහ රහතන් වහන්සේ. දිවස්ලාභීන්ගෙන් අග්‍ර. ශාක්‍ය වංශයේ භාගතුන් වහන්සේගේ බාප්පගේ පුතා. අපේ නෑකම් වලින් කියනවා. තාත්තගේ මල්ලිගේ පුතා. හැටියට ඉපදලා තියෙනවා. කොයිතරම් පුණ්‍ය ශක්තියක් තියනවද කියනවා නම් අවුරුදු 150ක් වැඩ සිටියා. භාගතුන් වහන්සේගෙන් පසුව අවුරුදු 70කට ආසන්න ප්‍රමාණයක් ශාසනය හොබවලා තියෙනවා. ඒ තරම් පුණ්‍යවන්තයෙක්. රහත් වෙලා තියෙන්නේ කොහොමද? කල්පලක්ෂය පෙරම් පුරලා. මාස 8ක් සක්මන් කරලා තමයි රහත් වෙන්නේ. මහා පුරුෂ විතක් 8 තියෙන අනුරුද්ධ සූත්‍රය අහලා බලන්න. ඒකේ විස්තර තියෙනවා. මාස 8ක් සක්මන් කරලා තියෙනවා. රහත් වෙන්නේ. කල්පලක්ෂය පෙරම් පුරලත්. ශාක්‍ය කුලී ඉපදිලා රත්තරන් පාට දීසින ශරීරයක් සහිතව ගණන් කරන්න බැරි ධනයක් සහිතව ඉපදිලා ගොවිතැන් කරන්න අකමැති හින්දා මහාන වෙලා එක්ක මහාන වෙන්න එක්ක ගොවිතැන් කරන්න කිව්වහම ගොවිතැන් කරන එක අමාරුයි කියලා තමයි මහාන වෙන්නේ. ඒ කොයිතරම් කීකරු බවක් තිබිලා තියෙනවද? ඒ තරම් සුව පහසුවට හැදිලත් ඒ කියන සියලු සිල්පද රැකලා තියෙනවා. ඒ හැම ආකාරයෙන්ම විනය ශික්ෂාපද පැනෙන්නේ නැති වුණත් නිවැරදි දේ කරන්න තරම් පුණ්‍ය ශක්තියක් තිබිලා ඒ මාස 8ක් සක්මන් කළා තියෙනවා. හිතලා බලන්න එතකොට අපි රහත් වෙන්නේ නැත්තේ මොකද? වීර්යමදි හින්දා. අපි භාගතුන් වහන්සේ සරණ ගියාට භාගතුන් වහන්සේ නිින්ද කියන එක හොඳ වැඩක් නෙමෙයි කියලා කිව්වට දැන් නිදාගමුද කියලා ඒකත් අකමැති වෙන්නේ කවුද? තව පොඩ්ඩක් පැය දෙකක් ඇලවිලා ඉඳලා පටන් ගමුද කියලා ඒකත් බෑ කියද කවුරු හරි? මෙතන ඇලවෙන්න තැනක් නැති හින්දා මිසක්
පහසුකම් තිබ්බනම් ඒත් කමන්නේ නේද? එහෙනම් ටැක් කැල වෙලා ඉඳලා උදේම පටන් ගමු කියලා. අපි ඉතින් භාගතුන් වහන්සේට ගරු කරනවා කිව්වට නින්දට සෑහෙන ගරු කරනවා කියලා තමයි කියන්න තියෙන්නේ. පුදුම වටිනාකමක් දෙන්නේ. ඉතින් ඒ නිසා තමයි අපේ දියුණුව යම් ප්‍රමාණයක් හරි අඩු වෙන්නේ. බලන්න සාමාන්‍යයෙන් මේ ජීවිතේ විශේෂ දෙයක් ලැබපු විශේෂ බොහෝ දෙනෙක් කියයි මෙන්න මේ කාරණාවලට නිදිමරුවා කියලා. සාමාන්‍ය ජීවිතේ තියෙන දෙයක්. මං හිතන්නේ ditta dam වේදනීය පළවෙනි දෙන කර්මයක් තමයි මේ නිදි මරනවා කියන්නේ. ලෙඩත් වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ භාගතුන් වහන්සේ කියලා තියෙන ක්‍රමයට නිදි මරන්නේ නැහැනේ අපි. ඒ නිසා තමයි ලෙඩ වෙන්නේ. ලංකාවට වඩා වෙනස්. දැන් බුරුම රටේ සමහර ආරාමවල භික්ෂුන් වහන්සේලාත් පුදුම වීරයකින් හැරගෙන ඉන්නේ. මම 2003 ගිය අවස්ථාවේ අපිව වෙනම එක්කගෙන ගියා වෙනම ආරාමයකට. ගිරිවෙනක් ඒක. 2000 දෙනෙක් ඉගෙන ගන්නවා. හාමුදුරුවෝ 2000 දෙනෙක්. රෑ දවල් දෙකේම උගන්වනවා. ඇයි? ඒ පිරිවෙනම නිදි මරාගෙන ඉන්නේ. එතන නායක හාමුදුරුවෝත් රහතන් වහන්සේ නමක්. ඒ කාලෙත් සජින්නිකාය අනුනායක හාමුදුරුවෝ. ජෝතිපාලස්‍ය ආඩෝගේ. උන්වහන්සේ දිහා බලන් ඉන්නත් පුළුවන් එක දිගට. බොහොම නිශ්චලයි. ඒ පළඟ බොහොම ස්ථාවරයි. ඕන තරම් වෙලා ඉන්න පුළුවන්. දවස් ගණන් වුණත් ඒ පළඟෙන් ඉන්න පුළුවන්. ඒ වගේ තැන් තියෙනවා. අපි 2019 ගිය වෙලාවෙත් අලුතෙන් ආරාමයකට මහා විහාරේ ඉඳලා මහා විහාරේ ඉන්නවා 1500 නමක්. එහි දෙවෙනි හාමුදුරුවෝ අලුත් විහාරයකට වැඩිය. වැඩිය මං හිතන්නේ 50 නමක් එක්ක විතර. ඊට පස්සේ තව 100 නමක් විතර තව ලබා දුන්නා සහයෝගයට අනික් ඒ මහා විහාරෙනු අනික් විහාරවලින්. සාමාන්‍යයෙන් ලංකාවේ එහෙම නැහැ. එක පන්සලකින් තව පන්සලකට ගියොත් පුළුවන් තරම් විරුද්ධකම් තමයි කරන්නේ. එහෙම නැහැ. වෙනස්. තවත් පිරිස අරන් යන්න කියලා දෙනවා. ඒ තැන්වල ගියාම ඒ භික්ෂුන් වහන්සේලා නේසජ්ජිකංගේ පුරන්න පටන් අරගෙන අමතරව. ඒකෝට ඉතින් වීර්ය වැඩි කියලා කියන්නේ ලෙඩ වුණත් පුරනවා ඒක. කවුරුත් අහලත් නැහැ මැරිලා කියලා. නිදි මරලා මැරුණා කියලා කවුරුත් අහලා නැහැ. ඒත් මැරෙන්න බයයි අපේ මිනිස්සුන්ට. ලොකු ලෙඩ හැදෙයි කියලා බයයි. ලංකාවේ බය දේවල් වලට බුරුමේ බය නැහැ. දැන් ලංකාවේ අපි හිතන්නේ බඩ පිපෙනවා කියලා ලෙඩක් තියෙනවා. ඒකට කියන්නේ ગેස්ට්‍රික් කියලානේ. ඒකට කියන්නේ ආම්ලිකතාවය කියලා කියන්නේ. එහෙමයි කියන්නේ. ඒ කියන්නේ අම්ල වලින් ඒක හැදෙනවා කියලා හිතන්නේ. ඒ වල ඉතින් හරි පුදුමයි අපිට. දෙහි කියන්නේත් අම්ලයක්ලු. ඒකට බේතර දෙන්නෙත් දෙහි. දෙහි දුන්න ගමන් සනීප වෙනවා. ඉංග්‍රීසි ක්‍රමයට නෙමෙයි හැබැයි. සිංහල ක්‍රමයට සනීප වෙනවා. අම්ල වලින් හැදෙන ලෙඩකට අම්ල දීලම සනීප කරනවා. ලෙඩේ හේතුව හරියටම දන්නේ නැහැ ඉතින්. එහෙම නැහැ. බුරුම රටේ විකාලේ වැඩිපුර පානය කරන පානයක් තමයි දෙහි යුෂ. ලංකාවේ බොහෝ දෙනෙක් දෙහි යුෂ වලට බයයි. බඩ තුවාල වෙයි කියලා. ඇත්තට මේ වෙන්නේ අනිත් පැත්ත. බඩේ තුවාල සනීප කරනවා. සනීප කරලා සවිශක්තිය වැඩි කරනවා. කොයිතරම් බඩගින්න හිටියත් කිසිම ලෙඩක් හැදෙන්නේ නැතිය. හැමදාම දෙහි විකාලේ පානය කරනවා සමහර ආරාමවල බුරුමේ කිසිම අමාරුවක් නැහැ. ඒකයි වෙනස. ප්‍රතිපදාව හරියට පුරනකොට තියෙන වෙනස ඒකයි. දැන් ලංකාවේ මම දැකලා තියෙනවා සමහර තැන්වල අම්බ පානය අඹ විශයක් දෙනවා කියලා කිව්වොත් හරි බයයි. උබිවගම ලෙඩ වෙනවා. සමහරට මේ අපේ ලංකාවේ අඹ හදන විදිය හොඳ නැති හින්දා දන්නේ නැහැ. මම හරියටම හේතුව දන්නේ නැහැ. ඒ වුණාට පුදුම කාරණාව කියලා කියන්නේ භාගතුන් වහන්සේ ලෝකේ තියෙන පළතුරු වර්ග 8ක් නම් කරනකොට ඉස්සල්ලාම නම් කරන පළතුරට භික්ෂුන් වහන්සේලා බයයි. පාන වර්ග 8ක් තියෙනවා. ඒකේ පළවෙනි නම කියන්නේ අම්බ පානං කියලා. ඒතර භාගතුන් වහන්සේගේ වචනය අදහන ගරු කරන කෙනෙකුට ඒ පානයට බය වෙන්න හේතුව කොහොමද කියලා තමයි හොයාගන්න බෑ.
බය වුණත් පොඩ්ඩක් බීලා බලන්න වටින්නේ නැද්ද? මාසයක් දෙකක් පස්සේ. මොකද වෙන්නේ කියලා. වටිනවා. මේ ප්‍රතිඵල ගන්න මේ බුදුදහමේ ප්‍රතිඵල ගන්න මුලින් අතාරින්න ඕනේ. අතාරින්න කියලා තියන්නේ ත්‍රිපිටකේ නෙමෙයි. අතාරින්නේ නම් ත්‍රිපිටකේ. ලංකාවේ. ඉස්සල්ලාම අතාරින්නේ ත්‍රිපිටකේ. පුදුම නිර්ලෝභී බවක් තියෙන. අඩු ගානේ බැංකු ගිණුමක්වත් අතාරින්නේ නැහැ. ඉස්සල්ලාම අතාරින්නේ ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ නෙමෙයි අතාරින්න කියලා තියෙන අපේ තියෙන තණ්හාව. අපේ මේ භාගතුන් වහන්සේගේ වචනයට පිටින් තියෙන දෘෂ්ටි අතාරින්න කියලා තියෙනවා. අපිට දෘෂ්ටි අතාර ගන්න බැරුව ඉන්නේ. ඒ නිසා තමයි අපි තාම ඉන්නේ රහත් වෙන්න බලාගෙන. මීට වඩා ප්‍රතිපදාව ස්ථාවරව තිබුණා නම් රහතන් වහන්සේලා දකින්න තිබ්බා. බලමු මේ ඉන්න පිරිසට එහෙම දකින්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. නිදා ගන්න එක නවත්තනකොට හිතට සහ කයට අවශ්‍ය විවේකයේ ලැබෙන්න ඒ අවශ්‍ය භාවනා ක්‍රම කරනවා නම් ඒකත් විශේෂ පහසුවක්. මොකද සමහර භාවනා ක්‍රමයකින් ලැබෙන විවේකය නින්දට වඩා වැඩි. දැන් හොඳටම නිදි මරලා රෑ එළිය වෙනකන් නිදි මරලා නිදා ගන්න තියනවා නම් පැය දෙකක්. ඒකිනුත් විනාඩි 20ක් විතර භාවනා කරලා නිදාගත්තොත් අපහසුයක් නැතුව නැගිටින්න පුළුවන් වෙනවා. මෛත්‍රී භාවනාව වගේ භාවනාවක් හෝ යම් කිසි භාවනාවක් Tamanට යම් සමාධියකට එන්න පුළුවන් භාවනාවක් කරනවා නම් විශේෂයෙන් ඒ ආනිසංසය ගන්න පුළුවන්. ඉතින් නිදි මරණ උත්මයෝ හිත සහ කය පිළිබඳ වෙහෙස අඩු කරගන්න භාවනා කරනවා. භාවනා කරන්නේ නැතුව නිදි මරනකොට කය ලෙඩ වෙන්න පුළුවන්. කොහොම වුණත් නිදි මරණ එක වටිනවා. මොකද නිදි මරලා විතරක් නෙමෙයි නිදි මරලා වැඩකුත් කරන්න ඕනේ. මොනවා හරි ප්‍රයෝජනවත් දෙයක් කරනකොට ජීවිතය දීර්ඝ වුණා වගේ. ඒ කියන්නේ අපි හිතමු අවුරුදු 60ක් ජීවත් වෙච්ච කෙනෙක් දවසට පැය 8ක් නිදාගත්තා නම් අවුරුදු 20ක්ම නිදාගෙන 40යි ජීවත් වෙලා තියෙන්නේ. ඇහැරලා 100න් ඉඳලා තියෙන්නේ අවුරුදු 40යි. අවුරුදු 20ක් කියන්නේ ලොකු ගණක් නෙමෙයිද? නිදාගන්න. එක දිගට අවුරුදු 20ක් නිදාගත්තොත් කොහොමද? ළඟ නිදාගෙන තියෙන්නේ. පැය 8ක් නිදාගන්න ඉන්නවා. ඉතින් එතකොට දවසින් 3 එකක් නිදි. එතකොට එයින් පැය 4ක් ඇහැරගෙන හිටියොත් වැඩිපුර අවුරුදු 10ක් ජීවත් වුණා වෙනව නේද? ඉතින් දීර්ඝායුෂ ලබන්න බේත් බොනවට වැඩිය වාසි මං හිතන්නේ. නිදාගන්න එකෙන් භාගයක් නිදාගන්නේ. ඉතින් ඒ නිසා ඒ නිදි මරණ කාරණාව විශේෂ කාරණාවක් කියලා කියනවා. දැන් නිදි මරනකොට සමහරවිට ඉඳෙන්න පුළුවන්. නෑ ඒ පිරිසට නම් ඉතින් නිකම්ම නිදි මරාගෙන ඉන්න පුළුවන් ඇති මේ. නිදි මතක් එන්නේවත් නැතුව ඇති. අපිට එහෙම නෑනේ. නිදි මත එනවනේ ඒ හින්දා නිදාගන්න කියලා. එහෙම එකක් නෑ. අනුරුද්ධ මහ තෙරුන් වහන්සේ ගැන කිව්වනේ. අංගුත්තර සත්තක නිපාතයේ තියෙන පචලායන කියලා සූත්‍රයක්. ත්‍රිපිටක පොත්වලින් අංක 24 PDF පිටු අංකය 425. භාගතුන් වහන්සේ භග්ග ජනපදයේ සුන්සුමාර්ගිර භේසකලාවනය නිගදායේ වාසය කරන සමයේහි මහා මොග්ගල්ලාණන් වහන්සේ මගධ දේශයේ කල්ලවාලමුත්ත ග්‍රාමයේහි වීර්ය වඩනවා. මහා මොග්ගල්ලාණන් වහන්සේ පැවිදිලා දවස් 7ක් එක දිගට සක්මන් කරලා තියෙනවා අරහත්ත්වය සඳහා. මේ සූත්‍රය මේ ලංකාවේ බුද්ධ ජයන්තියේ තියෙන පචලායන කියලා. නමුත් මේක බුරුම පිටකයේ තියෙන පචලායමාන සූත්‍රය කියලා. එතකොට මේකේ තේරුම නිදි කිරා වැටෙමින් කියන එකයි. එක් අසංක කල්ප ලක්ෂයක් පෙරම් පුරපු මහා මොග්ගල්ලාණන් වහන්සේ පැවිදි වෙලා දවස් 7ක් සක්මන් කරනවා හිත වඩන්න. මහා මොග්ගල්ලාණන් වහන්සේටත් ඉතින් ලේසි පාසු කාර්යභාරයක් නෙමෙයි අරහත්ත්වය සඳහා තියෙන්නේ. මේ ශාසනයේ දෙවන ශ්‍රාවකයන් වහන්සේ. කියන්නේ අසංඛ්‍ය ගණන් රහත් වෙලා තියෙනවා නම් මේ ශාසනයේ ඒ උත්තමයන්ගේ දෙවන ස්ථානය හිමි උත්තමයා.
ඉතින් බොහෝ භාවනා ක්‍රම කරන්න තියෙනවා, බොහෝ සමාපත්තිය වල සමාදින්න තියෙනවා, බොහෝ අභිඥා වඩන්න තියෙනවා. ඒ සියලු කාරණා කරන්න තමයි මේ නිදි මරලා තියෙන්නේ. එහෙම දවස් 7ක් ඇවිදිද්දී 7 වෙනි දවසේ සක්මන කෙරවල නිදි කිරමින් ඉන්නවා දැකලා භාගතුන් වහන්සේ ඒ ප්‍රමාණයවත් නිදි කිරන්න දෙන්නේ නැහැ. භාගතුන් වහන්සේ බග්ග ජනපදයේ ඉඳලා අභිඥාවකට සමවැදිලා ඉස්සලා දිවසින් දකිනවා. දැකලා එතනින් අතුරු දහන් වෙලා පහළ වෙනවා මහා මොග්ගලයන් වහන්සේ ළඟ. මහා මොග්ගලයන් වහන්සේ භාගතුන් වහන්සේට ආසනයක් පනවල පටන් අරන් තියෙන්නේ. ඒ නිසා භාගතුන් වහන්සේට ආසනය පූජා කරාම භාගතුන් වහන්සේ වැඩ ඉඳිනවා. ඒ ආසනයේ ඉඳගෙන භාගතුන් වහන්සේ ප්‍රකාශ කරන ධර්ම කාරණා තමයි මේ සූත්‍රයේ තියෙන්නේ. බොහොම ලොකු කාය ශක්තියකුත් තියෙන්නත් ඕනේ. දිගටම සක්මන් කරන්න. සක්මන් කරලා සක්මන කෙලවර හිටගෙන ඉන්න ටිකටත් කියන්නේ හිටගෙන හිටියා කියලා. ආපහු හැරෙන ටිකට. ඒ නිසා තමයි මේ සිටගෙන සිටීම සහ සක්මන් කිරීම කියන ඉරියව් දෙක ගැන සඳහන් කරන්නේ. මහා මොග්ගල්ලාණන් වහන්සේ කියන්නේ කාය බලයෙන් 77 දෙනෙක්ගේ බලය තියෙන උත්මයෙක්. එවැනි උත්මයෙකුටත් නිදිමත හැදිලා තියෙනවා. එතකොට මේ කය පිළිබඳ විශ්වාස කරලා වැඩක් නැහැ කියන්නේ. 77 දෙනෙක්ගේ බලය තිබිලත් රහත් වෙන්න කලින් නිදිමත හැදෙනවා නම් මේ ඇඟෙන් මේ ඇඟ දිගටම තියන් ඉන්න උත්සාහ කරන අයට මොනවද කියන්න වෙන්නේ? තියෙන ඇඟෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව ඇඟ දිගටම පවත්වන්න හදනවා. අනිත්‍යතාවය කියලා එකක් තියෙනවා. ඒකට විරුද්ධ වෙන්න හදනවා. කවදාක්වත් කිසිම කෙනෙක් එක ජය අරගෙන නැහැ. අරහත්ත්වයටපත් වෙච්ච උත්තරමව පවා මරණයටපත් වෙලා තියෙනවා. කය අතහැරලා තියෙනවා. ඇත්තු ගණන් බල තියෙන මහා පුරුෂ ලක්ෂණ තියෙන උත්තරමව. එහෙම පින් නැති අපිට මේ ඇඟ දිගටම තියාගන්න පුළුවන් කියලා හිතනවා නම් ස්පිරිතාල වලට කෝටි ගණන් ගෙවලා හරි. ඒකට කියන්න ඕනේ ඉතින් ප්‍රඥාවන්තකමද මෝඩකමද කියලා තමයි තීරණය කරන්න තියෙන්නේ. තියෙන ඇඟෙන් වැඩි ප්‍රයෝජනයක් ගන්න ක්‍රමය තමයි භාගතුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ. එතකොට මේ ජීවිතේ ප්‍රතිඵලය හම්බුනේ නැති වුණත් ඊළඟ ජීවිතේ ලැබෙනවා. අපි හිතන අපි පතන ඒ ප්‍රාර්ථනීය ලබා ගන්න අපි නොමනාකම වලින් යද්දි භාගතුන් වහන්සේ මනා ක්‍රමයේ දේශනා කරනවා. සුදුසුම ක්‍රමයේ දේශනා කරනවා. අපි හැමදාම කරන්නේ අපිට ඕන දේ වැරදි ක්‍රමයට හොයන එක. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ නිවැරදි ක්‍රමයට අපි හොයන දේ ලබා දෙන ක්‍රමය. භාගතුන් වහන්සේ අහනවා පචලායසි නොත්වං මොග්ගල්ලාන. මොග්ගල්ලාණය තොප නිදි කිරනව නේද කියලා අහනවා. පචලායසි නොත්වං මොග්ගල්ලාන කියලා දෙපාරක් අහනවා. ඒවම් භන්තේ. එහෙමයි භාගතුන් වහන්සේ කියලා පිළිතුරු දෙනවා. තස්මාතිය ත්වං මොග්ගල්ලාන එවනිසා තොප මොග්ගල්ලාණය යථා සංඤිනෝ යම් සංඥාවක් සහිත තොප තේ විහරන්තෝ තොප වාසය කරද්දී තං නිද්ධං ඔක්කමති මේ නින්දට බැස ගන්නවා නම් තං සංඥං මා මනසා කාසි එම සංඥාව මෙනෙහි කරන්න එපා. මෙනෙහි නොකරව කියලා කියනවා. ඒ කියන්නේ යම් සිතවිල්ලක් සිතමින් නින්දැද්දි නිදිමත එනවා නම් ඒ සිතවිල්ල වෙනස් කරන්න ඕන ඉස්සල්ලා. මොන වගේ සිතවිල්ලකින්ද නින්දන්නේ කියලා හොයලා තියෙනවද? හොයන්න කලින් නින්දනවද නේද? නින්ද ගිය වෙලාව දන්නා ඉන්නවද නැහැ? හරියට විදර්ශනා කරොත් නින්ද කියා කියලා දැනගන්නත් පුළුවන් තරම් සිහිය වැඩනවා කියලා සහතික කරනවා. හීනයක් බලනකොට එහෙම දැනලා තියෙනවද මේ හීනයක් බලන්නේ කියලා? නැත්තම් ඇත්ත කියලා හිතාගෙන බල බල ඉන්නකොට ඊට පොම ලයිට් ගියා වගේ ආහැරනවද? අර චිත්‍රපටයක් බල බල ඉන්නකොට නැවතිලා පටන් ගන්නවා වගේ. සිහිය නැති අය හීනයක් බලන්නේ හීනයක් බලනවද කියලා දන්නේ නැහැ, ඇත්තද කියලා දන්නේ නැහැ. ඇත්ත කියලා හිතන් තමයි. සිහිය වැඩි කෙනෙකුට විතරයි Taman
Tamanට ඇත්තටම පිස්සුද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් නැහැ. හොඳ ප්‍රඥාවක් තියෙනවනේ හොයාගන්න. දැන් තමන් මෙතන ඉන්නවා ඇත්තටම දින්නේ. නැත්නම් මේ කීනයක් වෙන්න බැයිද? කීනෙන් බල කියනවනම් වෙලා රහත් වෙලා. ඉදාගත්ත තරමට නේද? ඒ හින්දා මේක හීනයක් නෙමෙයි. මොකද සාමාන්‍යයෙන් අපිට තියෙන යම් සිහියකින් තමයි මේ තියෙන්නේ සැබෑ දෙයක්ද නැත්නම් මවාගත්ත දෙයක්ද කියලා හොයන්න පුළුවන් වෙන්නේ. සිහිය වැඩි කෙනාට විතරයි ඒක පුළුවන්. සැබෑ ජීවිතෙත් ඒක හොයාගන්න බැරි කෙනාට අපි කියන්නේ පිස්සු කියලා. නැත්නම් මන්ද බුද්ධිකයි කියලා කියන්නේ. සැබෑ ජීවිතේ හොයාගන්න පුළුවන් කෙනාට නින්දට ගියම හොයාගන්න බෑ. නමුත් ඊට වැඩිය සිහිය ප්‍රඥාව වැඩි වුණාම හොයාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ඒ ගැන තමයි කිව්වේ. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ යම් සිතවිල්ලකින් ඉඳද්දි නිදිමත හැදෙනවා නම් ඒ සිතවිල්ල මෙනෙහි කරන්න එපා කියලා කියනවා. තං සංඥං මා බහුලමකාසි. එම සංඥාව බහුලව මෙනෙහි කරන්න එපා. ථානං කෝපනේතම් මොග්ගල්ලාන විජ්ජති. මොග්ගල්ලාණය මේ සිදුවීම තියෙනවා, පේන්න තියෙනවා. යංතේ එවං විහරතෝ. තොප යම්සේ මෙසේ වාසය කරද්දී තං නිද්දම් පහියේත. තමන් යම් සිතුවිල්ලකින් ඉන්නකොට නිදිමත ඒගෙන එනවා නම් ඒක දැනගන්න තියෙන සිහිය තියෙන්න ඕන. නැත්තම් නිින්ද තමන් ආක්‍රමණය කරනවා කියන්නේත් නැතුව. දැන් නිදිමත හැදීගෙන එන්නේ. දැන් නම් ටිකක් මත් වෙලා වගේ. දැන් නම් ටිකක් අතපය හොලවන එක නැවැත්වලා හොඳයි කියලා එහෙම හිතනව නේද? හිතෙන්නේ නැද්ද? ඒ වගේ තමයි හිතෙන්නේ. සාමාන්‍ය නිින්ද කියන එක එහෙම එන්නේ. ඊට පස්සේ හිතනවා දැන් ඇහැරගෙන ඉන්නකොට සමහර හිතෙන්නේ කොහොමද? දැන් ටිකක් මගේ ඇඟට අමාරුයි. දැන් S2 පියාගත්තා නම් හොඳයි කියලා හිතෙන්නේ. ඒ ඉතින් නිදාගෙන තමයි රැස්සේ. දැන් මේ අතපය අපි මේ අතක් මෙහෙම තියලා තිබ්බත් අපි ගාව බිම තියලා තිබ්බත් මේ අත ඔසවගෙන ඉන්නේ. සම්පූර්ණයෙන් අත ඇරලා නැහැ. සාමාන්‍යයෙන් මේ මාංශ පේශී අතහරින්න බොහෝ දෙනෙකුට අමාරුයි. සමහරව අතහරින්න කිව්වම අල්ලගෙන ඉන්නේ. දැන් පුටුවක ඉඳගෙන ඉන්න කෙනෙකුට කියන්නේ දනිස්සක් දික් කරන්න කියලා. දැන් මේ මාංශ පේශී අතහරින්න කියලාකොට යාට තේරෙන්නේ නැහැ ගොඩක් දෙනෙකුට අතහරින්න. නමුත් අපි නිින්දට යනකොට මේක සම්පූර්ණයෙන් අතහරිනවා. එහෙම නැත්නම් අපි මේ අතක් තියෙද්දි එක පැත්තකට හෝ අනිත් පැත්තකට පෙරලෙන එක නවත්තගෙන ඉන්නේ. නැත්නම් අපි ඔසවගෙන ඉන්නේ. කියන්නේ මේ මාංශ පේශීට අමුතු ශක්තියක් දීගෙන ඉන්නේ. නෑ වගේ තේරුණාට. සමහර වෙලාවට අපි සමහර දේවල් අතාරිනවා. විශ්වාසය වැඩි වුණාම. Tamanට හානියක් වෙන්නේ නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ඒකට තමයි අතාරින්නේ. විශ්වාස නැත්නම් වල නිින්දයක් නැහැ ඒසි. ගොඩක් නිදිමත වැදුනහම නම් ඉතින් විශ්වාසය පැත්තකින් තියලා නිදා ගන්නව නේද? සාමාන්‍යයෙන් නම් විශ්වාස නැත්නම් වල මිනිස්සු නිදා ගන්නේ නැහැ. නිින්දට බොහෝ කැමති අය තමයි ඒක අතාරින්නේ. මරුණත් කමන්නේ නැහැ නේද? දැන් නිදාගන්නේ බොහෝ ටික දෙනෙක් විතරයි. එහෙම බොහෝ පිරිසක් නැහැ මට තේරෙන විදියට. ක්‍රියාපත තව ටිකක් කියලා දෙනව නෝදයි නේද? දැන් මේ අතක් මෙහෙම තියනවා කියලා කියන්නේ. මේ අත ඔසවන එක පියවර කැඩලා තියනවද? මේ අත ඉස්සලාම අපි බර උස්සන්න නැතුව අත ඇරලා තියෙන සමහර වෙලාවට. ඔසවන්න හිතනකොට හෙලිකොප්ටරයක් වගේ තමයි ඔසවන්නේ. හෙලිකොප්ටරයක් උඩට යනවා දැකලා තියෙනවද? ඉස්සල්ලාම තටු කරගුණාට උඩට යන්නේ නැහැ. යම් වේගයකින් තටු කරගෙනකොට හෙලවෙන්නවත් නැහැ. ඒ මොකද ඒ පල්ලෙහාට තල්ලු කරන වේගය මදි. ඔසවන්න බර. තව ටිකක් වැඩි කරනකොට උඩට එස වෙනවා කියන්නේ පොළොවට තියෙන බර නැති වෙනවා විතරයි ඒ උඩට යන්නේ නැහැ. තව ටිකක් බලය වැඩි කරනකොට තමයි අඟලෙන් අඟල උඩට එන්නේ. ඒ වගේ දන්න විද්‍යාඥයෝ ඉන්නවා කිව්වට. එහෙම තමයි මේ අත ඔසවන්නේ. දැන් මේ අත මුලින්ම අපි අතට බලයක් දෙන්නේ නැහැ. අත ඇරලා තිබුණොත්. ඊට පස්සේ යම්කිසි බලයක් දෙනවා. දුන්නාම ඒත් ඒ තියෙන අපි මේසයක් උඩ අත තියන් ඉන්නවා නම් ඒක එස වෙන්නේ නැහැ. නමුත් බර අඩු වෙනවා. මේසෙට දෙන බර අඩු වෙනවා. ටික ටික වැඩි කරනකොට තමයි එස වෙන්න පටන් ගන්න. තවත් බලය වැඩි කරනකොට තමයි උඩට යන්නේ. අන්න ඒ විදිහට තමයි අපි මේ අතක් ඔසවන්නේ. ඔය අත අතාරින්නෙත් ওই ක්‍රමයටමයි. පාත් කරන්නෙත් ඒ විදිහට.
කියලා හේතු කරපුවම එහෙම් පිටින් අතාරින්නේ නැහැ. චුට්ටක් ඔසවගෙන ඉන්නේ. සම්පූර්ණයෙන් පාලනයෙන් අතහරිනකොට තමයි ඔය තියෙන පැත්තකට වැටෙන්නේ. ඒකනේ නිදාගත්තාම හෙලවෙන්නේ නැත්තේ. අර නිකන් ඉඳගෙන නිදාගත්ත කෙනෙක් පැත්තට පෙරලෙන්නේ නේද? ඔසවගෙන ඉන්නේ නැහැ ඇඟ. සමහර නම් ඉතින් ඉඳගෙන නිදාගන්න පුරුදු වෙනවා. සමහර නම් බස් වල හිටගෙනත් නිදා ගන්නවා. බස් එකේ පොල් අල්ලගෙන අත උඩ ඔලුව තියාගෙන නිදාගෙන කට්ටිය ඉන්නවා. දක්ෂයෝ ඉන්නවා. වඳුරන්ටත් ඒ දක්ෂතාවය තියෙනවා. ගහකට අක් අල්ලගෙන නිදාගත්තා. වැටෙන්නේ නැහැ. ඒකට කියන්නේ කපි නිින්ද කියලා. ඒක තද නිින්දක් කියලා සලකන්නේ නැහැ. යම් කිසි විවේකයක් විතරයි ඒකදී. ඒ කපි නිින්ද කියන වඳුරු නිින්දෙදි විතරයි හීන පේන්නේ. සම්පූර්ණයෙන් නිදාගත්තොත් හීන පේන්නේත් නැහැ. රහතන් වහන්සේලාට හීන පේන්නේව නැහැ. ඒකද රහතන් වහන්සේලා හිතේ තියෙන කම්මැලිකමට නිදාගන්නේ නැති නිසා. මිද්දේ නැහැ රහතන් වහන්සේට. ඒ නිසා රහතන් වහන්සේ නිදා ගන්නවා නම් තද නිින්දෙන්ම නිදා ගන්නවා හීන පේන්නේ නැහැ. ඒ සම්පූර්ණයෙන් අතහරින්න කලින් නිදිමත සහිත සිතුවිලි පහළ වෙනවා. නිදිමතට හිතවත් සිතුවිලි පහළ වෙනවා. අන්න ඒ සිතුවිලි සිතන්න එපා කියන එක තමයි මේ සංඥා මෙනෙහි කරන්න එපා කියලා කියන්නේ. ඒකටත් හැබැයි සෑහෙන සිහියක් ඕනේ. දැන් මට නිින්ද යාගෙන එන්නේ. නිදිමත හැදීගෙන එන්නේ කියන්නේ. ඉතින් මේ තමයි පළවෙනි ක්‍රමය. යම් සිතවිල්ලක් සිතමින් ඉඳද්දි නිදිමත හැදෙනවා නම් ඒ සිතවිල්ල හිතන්න නැති වෙන්න ඕනේ. ඉස්සල්ලාම වැඩියෙන් හිතන එක නවත්තලා ඊට පස්සේ හිතන එක එහෙම් පිටින් නවත්තන්න. වෙන සිත් ඇති කර ගන්නවා. එහෙම නැත්නම් දෙවෙනි කාරණාව තමයි මම කෙටියෙන් කියන්නම්. යථාසුතං යථාපරියත්තං ධම්මං චේතසා අනුවිතක්කේයාසි අනුවිචාරේයාසි මනසානුපෙක්ඛේයාසි කියලා යම්සේ ධර්ම කාරණාවක් අහලා තියෙනවා නම් මේක කරන්න පුළුවන්. ඉතින් මේ පිටකේ සූත්‍රයක් හරි පාඩම් කරලා තියෙන්න ඕනේ. එහෙම නැත්නම් කරන්න බෑ. ඒ අහලා තියෙන විදිහටම ධර්මය හිතෙන් විතර්කණය කරන්න ඕනේ. සිතන්න ඕනේ. විමසන්න ඕනේ, ਵਿਚාරණය කරන්න ඕනේ. අනුවිතක්ඛේයාසි අනුවිචාරේයාසි මනසානුපෙක්ඛේයාසි කියලා කියන්නේ මනසට නගා ගන්න ඕනේ. මේක හිතෙන් කරන්නේ. වඩාම සුදුසුයි කියලා සඳහන් කරන්න පුළුවන් මගේ අදහසක් මෙතන නැහැ දැන්ට ලියලා. Tamanda ප්‍රීතිය ඇති වෙන ධර්ම කාරණාවක් පිළිබඳ පාඩම් කරලා තිබුණා නම් ඒක මතක් කරගන්න පුළුවන් නම් එහෙමනම් නිදිමත නැති වෙනවා. ඒකෙන් නිදිමත නැති වෙන්න පුළුවන්. එහෙම දැන් භාගතුන් වහන්සේ මේ පළවෙනි ක්‍රමය කියන්නේ ඒ ක්‍රමය කරලත් නිදිමත නැති වුනේ නැත්නම් තමයි දෙවෙනි ක්‍රමය කරන්න කියන්නේ. තුන්වෙනි ක්‍රමය තමයි එහෙම කළත් නිදිමත නැති වුනේ නැත්නම් යථාසුතං යථාපරියත්තං ධම්මං විත්තරේන සජ්ජායං කරෙය්‍යාස. ඒ අහලා තියෙන විදිහටම භාගතුන් වහන්සේ දේශනා කළා තියෙන විදිහටම ධර්මීය විස්තර වශයෙන් සජ්ජායනා කරන්න කියලා කියන්නේ අට කතා සහිතවම සජ්ජායනා කරන්න කියලා කියනවා. එහෙමත් නිදිමත නැති වෙනවා. එහෙමත් නිදිමත නැති වෙන්නේ නැත්නම් මේ කන් පියන් දෙක අල්ලවල් දෙකෙන් රත් කරන්න කියලා කියනවා. රත් කරන්න ඕනේ. අල්ලෙන් රත් කරන්න කියන්නේ ඇඟිලි වලින් නෙමෙයි. පානිනා ගත්තානි අනුමජ්ජියාසි කියලා කියන්නේ අල්ලෙන් පාදයන් පිරිමදින්න කියලා කියනවා. ගාත්‍රයන් කියන්නේ පාදයන් සහ කන් පිරිමදින්න කියලා කියනවා. ටිකක් රත් වෙනකන් පිරිමදින්න ඕන. නැත්නම් ලොකු ප්‍රතිඵලයක් එන්නේ නැහැ. ඒ තමයි හතරවෙනි ක්‍රමය. ඒ ක්‍රමයටත් නිදිමත නැති වුනේ නැත්නම් උත්ථායාසන නැගිටලා උදකේන අක්ඛිනි අනුමජ්ජිත්වා ජලයෙන් ඇස් දෙක පීදා ගන්නවා. හොඳට පිරිමදින්න කියලා තියෙනවා. දිසා අනු විලෝකෙය්‍යාසි. ඒ දිසාව හොඳට බලන්න කියලා තියෙනවා. නක්ඛත්තානි තාරක රූපානි උල්ලෝකෙය්‍යාසි. රැට හොඳ එළියක් තියෙන තැනක් බලන්න ඕනේ. නැකත්තරු දිහා බලන්න කියලා කියනවා. ආලෝකයේ සහිත තැනක් බලන්න කියලා කියන්නේ නැකත්තරු ඕන කැලේක තියෙන දෙයක්. අන්න ඒ ක්‍රමයටත්
ඇස් දෙක ජලයෙන් පිරිමැදලා ඒ දිශාව බලලා අහසත් බලන්න කියනවා තරු. එහෙමත් නිදිමත නැතුව ගියේ නැත්තම් ආලෝක සංඥම් මනසිකරියාසි දිවා සංඥම් අදිඨේයාසි කියලා කියන්නේ ආලෝක සංඥාව මෙනෙහි කරන්න කියලා. ඉතින් ඒකට නම් ලෑස්ති වෙලා ඉන්න ඕන. පාට කරන්න බෑ. ආලෝක සංඥාව කියලා කියන්නේ දවල් කාලේදී පුරුදු වෙන්න ඕන දෙයක්. එක්ක පහනක් දිහා බලන් ඉඳලා හරි ඉර එළිය හොඳට වැටෙන තැනක් දිහා බලලා හරි ආලෝකයක් දිහා බලාගෙන ඉඳලා හරි දැන් සාමාන්‍ය කෙනෙකුට නම් දවල් එළිය සහිත පරිසරය දිහා බලලත් එහෙම කරන්න පුළුවන් හොඳට පුරුදු කෙනෙකුට. එහෙම නැත්නම් ඉතින් ටෝච් එළියක් හරි යම්කිසි එළියක් ඒ එළියකින් හදා ගන්න ඕනේ කසින මණ්ඩලයක්. රවුමට හදන්නේ සාමාන්‍යයෙන් අඟල් 11ක් 14ක් වගේ විස්කම්බේ සහිත මණ්ඩලයක් රවුමක්. ඒ කසින මණ්ඩල හදද්දී අතරින් පතර ලප පැල්ලම් එළිය අඩු වැඩි තැන් පාට වෙනස් තැන් එහෙම නැති වෙන්න ඕන. ඒවට කියන්නේ කසින දෝෂ කියලා. ඒකාකාරීව තියෙන රවුමක් හදා ගන්න ඕන. අඟල් 11ක හරි 14ක වගේ විස්කම්බයක් තියෙන. ඒක දිහා බලන් ඉන්න ඕන. දැන් සුදු පාට එළියක් ගන්න පුළුවන්. ඒක දිහා බලන් ඉන්න ඕන එක දිගට බලන් ඉඳලා ඇස් දෙක පියා ගන්න ඕන. පියාගෙන මතක් කරන්න ඕන. දැන් සාමාන්‍යයෙන් ඉස්සරහා දිහා බලන් ඉඳලා ඇස් පියලා බලන්න අරගෙන ඉන්නකොට පේන විදිහටම පින්තූරයක් පේනවද? ඇහැ වැව්වා. එහෙම නැත්නම් හිතලා බලන්න දැන් තමන් ඉන්නවා යම් වාසස්ථානයක එතන අපි ඉන්න කාමරේට ගිහාම පේන විදිය. දැන් ඇස් දෙක පියාගෙන මතක් කරලා බලන්න ඒ තරම් එළියක් සහිතව මතක් කරන්න පුළුවන්ද කියලා. දැන් සාමාන්‍යයෙන් එහෙම මතක් කරාම අඳුරක් එක්ක තමයි මතක් වෙන්නේ. එළියට මතක් වෙන්නේ නැහැ. ඕක හරියටම පේන්නේ හීනකින් එතන දැක්කොත් විතරයි. ඒක තමයි ඇත්ත කියලා රැවටෙන්නේ. හීනේදී නම් හොඳටම Tamanට එළිය වැටලා පේනවා ඉන්න තැන. ඒනට දැන් ඇහැරගෙන ඉඳද්දි ඇස් දෙක පියාගෙන මතක් කරන්න බෑ. ඇස් දෙක අරන් ඉඳද්දි පේන දේම ඇස් දෙක වහගෙන ඉඳද්දිත් පේනවා නම් ඇස් දෙක ඇරියයි වහුවයි කියලා වෙනසක් නැත්තම් ඒකට කියන උග්ඝහ නිමිත්ත කියලා. ඒ ආලෝක සංඥාවෙන් උග්ඝහ නිමිත්ත අරන් තිබුණොත් ඕනම වෙලාවක ඇස් දෙක පියාගෙන ඒක මතක් කරන්න පුළුවන්. එතකොට යම් දවල් එළිය සහිත දර්ශනයක් උග්ඝහ නිමිත්තට අරගෙන තිබ්බොත් ඕනම රැයක ඇස් දෙක පියාගෙන දවල් ඉන්නා වගේ බලන් ඉන්නා වගේ මිදුල දිහා බලන් ඉන්නා වගේ එතන බලන් ඉන්න පුළුවන්. අන්න ඒකට තමයි මේ ආලෝක සංඥාව කියලා කියන්නේ. ඒ කියන්නේ රාත්‍රිය දවාලක් කරගන්න පුළුවන් ඇස් දෙක පියාගෙන. ඒ ශක්තිය තියෙන කෙනාට. මොකද රාත්‍රිය නිින්දට කිට්ටුයි. අඳුර නිින්දට කිට්ටුයි, එළිය සිහියට කිට්ටුයි. ඉතින් එළිය වටිනවා. ඒකනේ වටින දෙයක් හම්බ වුණාම ආලෝක උදුපාදී කියලා කියන්නේ. ආලෝකේ පහළ වුණා කියන්නේ ඒකයි. වටින්නේ නැති දෙයකට තමයි අඳුර කියලා කියන්නේ. යථා දිවා තථා රත්තිං යථා රත්තිං තථා දිවා. ඒ කියන්නේ යම්සේ දවල්ද එසේම රාත්‍රිය. යම්සේ රාත්‍රියද එසේම දවාල. ඉති විවටේන චේතසා. මෙසේ විවෘත වූ සිතකින් අපරියෝනද්දේන සප්පභාසං චිත්තම් භාවීයාසි. නොවසඳල අද සිතක් වඩන්න කියලා කියනවා. ඒ කියන්නේ ආලෝක සංඥා පුරුදු කරලා තියෙනවනේ ඒක කරන්නේ. දැන් අදත් පින්වතෙක් ඇහුවා මේ සතර ආරක්ෂක භාවනා කරන එක හොඳයිද? කරන එක හොඳයි. හැබැයි ඉතින් හරියට කරන්න ඕනේ. අපි කරනවා කියලා අපිම රවට්ට ගන්න එකයි හොඳ නැති. දැන් මෛත්‍රී කරනවා කියලා මෛත්‍රී කරන්නේ නැහැ. මෛත්‍රී වාක්‍ය ටිකක් කියාගෙන යනවා. ඒකට මෛත්‍රී භාවනාව කියනට වඩා හොඳයි චින්තාමය මෛත්‍රී ක්‍රමයක් කියන එක. ඒක නිකන් රචනාවක් වගේ. හැබැයි වැඩි දිනෙක කැමති ඒවට තමයි. දැන් භාවනා වැඩසටහන් කියලා යනවා. දේශකයන් වහන්සේ ඉතින් මයික් එක අරගෙන දිගටම කතා කරනවා. ඒ වාක්‍ය කියන්නේ. අනික් අය S2 පියාගෙන ටිකක් වෙලා අහගෙන ඉඳලා ටිකක් වෙලා නිදාගෙන ඉඳලා ආය හැරලා ආය අහගෙන ඉඳලා එහෙම කොහොම හරි ඒ වෙලාව ඉවර වෙනවා. හරි කැමතියි. නිදා ගන්නත් කැමතියි වගේ තැන් වලට ගිහින්. නම් මෛත්‍රිය වැඩෙන්නේ නැහැ.
මෛත්‍රී චින්තාමය ක්‍රමයකට කියන්නේ. ඉතින් දිගටම කනට ඇහෙන දෙයක් සමාධියක් කියලා කියනවනම් ප්‍රථම ධානයේට ශබ්දය කණ්ඩකයි කියන්නේ නැහැ. ප්‍රථම ධානයේ තියෙන විරුද්ධ ධර්මය තමයි ශබ්දය. ශබ්දය ඇහෙනවා නම් ප්‍රථම ධානයේ සමාධියන්න බෑ කියලා තියෙනවා. ප්‍රථම ධානයේ සමාධියන කෙනාට ළඟ අකුණක් ගැහුවත්, ගෙරෙව්වත් මොනවා වුණත් කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒ මොකද ධානයේට සමාධියන කෙනාගේ මනසකින් ඉන්ද්‍රිය විතරයි වැඩ කරන්නේ. ඇස, කන, නාසය, දිව, කය වැඩ කරන්නේ නැහැ ඒ වෙලාවට. ඒ කියන්නේ දොරවල් වැහෙනවා. ඒ නිසා තමයි අර භාවනා කර ඉන්න පුද්ගලයෙක්ට නිර්වින්දක භාවිතා කරන්නේ නැතුව අතක් කපලා මැහුම් දාලා පෙන්නන. රිදෙන්නේ නැහැ. භාවනා කර ඉඳින්න. ඉතින් පරීක්ෂණය සඳහා තමයි අත කපලා මැහුම් දාන්නේ. පව් සිද්ධ වෙනවද කියලා නම් මගෙන් අහන්න එපා. කොහොම හරි එහෙම වෙනවා. ප්‍රථම ධ්‍යාන සමවැදුනත් ඒ ආනිසංසය තියෙනවා. දැනෙන්නේ නැහැ කිසිම දෙයක්. ඒ නිසා යම් භාවනා ක්‍රමයක් කරනවා නම් කාලයක් ඒ සඳහා වැය කරලා හරියට කරන්න ඉගෙන ගන්න. ඉගෙනගෙන ඒක කරන්න. එතකොට විනාඩි 5ක් කරත් මේ භාවනාව වෙනවා. විනාඩියක් කරත් ඇති. මොකද විනාඩියකින් සමාපත්තියකට සමාදින්න පුළුවන් නම් විනාඩියක් කරත් ඇති. ප්‍රතිඵලයක් තියෙනවා. කිසිම සමාපත්තියක් සමාධියක් නැත්නම් පැයක් කරනවා කියලා කරත් වැඩක් නැහැ. එතෙන්ට එන්න තමයි මේ භාවනා කරන්නේ. හිත වඩන්න. කොහොම හරි අපි මේ සාකච්ඡා කරන්නේ මේ ආලෝක සංඥා පිළිබඳව. ආලෝක සංඥාව පුරුදු පුහුණු කරලා තියෙනවනේ මේ පියවර කරන්න නම්. රාත්‍රිය දමාලක් කරගන්න ක්‍රමයක් තමයි මේ කියන්නේ. අන්න ඒ විදිහටත් නිදිමත නැති වෙනවා. එහෙමත් නැත්නම් භාගතුන් වහන්සේ දේශනා කරනවා පච්චාපුරේ සංඤී චංකමං අදිඨයාසි. පසු පෙර සංඥාවෙන් පසුපසට සක්මන් කරන්න කියලා කියන්නේ. අන්තෝගතේහි ඉන්ද්‍රියේහි අභයිගතේන මානසය. ඉන්ද්‍රියන් ඇතුළට යොමු කරගෙන මනස පිටට යවන්නේ නැතුව පෙර පසු සංඥා මාරු කරලා ඇවිදින්න කියලා කියනවා. අදිෂ්ඨාන කරන්න කියලා. ඉතින් ඒක අර්ථ දක්වලා තියෙන්නේ පෙරටත් පසුපසටත් ශරීරය ගෙන යාම කියලා. මේක ඉතින් නුවණැත්තෝ විමසලා බලන්න. මට තේරෙන විදිහට තමයි මම මේ පැහැදිලි කිරීම කරන්නේ. වැරදෙන්නත් පුළුවන්, හරියන්නත් පුළුවන්. නුවණැත්තෝ විමසලා බලන්න. මේ කියන්නේ යම් දුරක් අපි හිතමු අඩි 10ක් ඉස්සරහට ඇවිදිනවා කියලා. ඒ දුරම ඒ අඩි 10 පිටිපස්සට එනවා. ආයි අඩි 10ක් හෝ 8ක් හෝ ඉස්සරහට යනවනම් ඒ අඩි ගානම පිටිපස්සට එනවා. ඒක තමයි මට තේරෙන විදිය. මොකද මෙතන පච්චාපුරේ සංඤී කියන එක ලොකුවට විස්තර කරලා නැහැ. අඩි 100ක් විතර පිටිපස්සට ඇවිදින්න බෑනේ. එතකන වැටි කොහෙද හැප්පිලා. එහෙම කරන්න බෑ, ප්‍රායෝගික නැහැ. පොඩි දුරක් තමයි ඇවිදින්න පුළුවන්. දක්ෂයෙකුට නම් පුළුවන් වෙයි ඇවිදගෙන යන්න පිටිපස්සට. කොහොම හරි ඉතින් පිටිපස්සට ඇවිදිනකොට එතන තියෙන නුහුරු බව නිසා නිදිමත නැති වෙනවා. මොකද අර සක්මන් භාවනා කරනවා වගේ තබන්න කලින් තබනවා කියලා මෙනෙහි කරන්න හම්බෙන්නේ නැහැ. මොකද තබන විදිය දන්නේ නැහැ. පිටිපස්ස අඩිය තියෙන විදිය දන්නේ නැහැ. ඒ හින්දා තබලම බලා ගන්න ඕනේ. හුරු නැහැ. නුහුරු බවකින් තමයි සෑම පියවරම තියන්න තියෙන්නේ. ඉතින් මේ තමයි නිදිමත නැති කරන ක්‍රම 7. භාගතුන් වහන්සේ දේශනා කරනවා මේ ක්‍රම 7ටම නිදිමත නැතුව ගියේ නැත්තම් දකුණු ඇලෙන් සිංහසෙයියාවෙන් සැතපෙන්න කියලා කියනවා. පාදයක් උඩ පාදයක් තබලා සිහිය ප්‍රඥාව සහිතව උත්ථාන සංඥාව මෙනෙහි කළා. විනාඩි 5කින් ඇහැරෙන්නේ, විනාඩි 10කින් ඇහැරෙන්නේ, පැය භාගයකින් ඇහැරෙන්නේ කියලා උත්ථාන සංඥාව මෙනෙහි කරලා තමයි සැතපෙන්නේ. හැබැයි මේ සිංහසෙයියාව කියන එක දකුණු ඇලෙන් ඇලුණාට දනිස්ස නැමුවොත් නම් නිින්ද යනවා සිහිය නැතුව. දනිස් දෙක කෙලින් තිබ්බොත් විතරයි සිහියෙන් සැතපෙන්න පුළුවන්. ඊට අමතරව මේ දකුණු කන වැහිලා තියෙනවා නම් සිහිය පවත්වන්න අමාරුයි.
දකුණු කන වැහෙන්න නේද නිදාගෙන සාමාන්‍ය. කොට්ටේට කන වැහෙනවනේ. කොට්ටේට කන වැහෙන්නේ නැති වෙන්න අතක් උඩ දැන් මේ කන වැහෙන්නේ නැති වෙන්න අත තියලා නිදාගත්තොත් ඊට වැඩි 100ක් පවතින. මේ පැහැදිලි කිරීම මට තේරෙන විදිහට කළේ කරලා බලන්න. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ නැගිටින සංඥාව මෙනෙහි කරලා සිංහ සෙයියාවෙන් සැතපෙන්න කියලා කියන්නේ දකුණු ඇලේ. එතකොට දනිස්ස නමන්න හොඳ නැහැ කියන එක තමයි ඒ කියන්නේ එහෙම තමයි පැහැදිලි කරන්න වෙන්නේ. දකුණු කන වහන්න හොඳ නැහැ. දකුණු කන වැහෙනවා කියන්නේ 100න් භාගයක්ම නැති වෙනවා වගේ වැඩක්. ඕනනම් දැන් කොහොම කනක් පහලා බලා ගන්න. මොකද වෙන්නේ කියලා. පවතිනවද 100ක්? ඒ කනට ශබ්දය ඇහෙන එකනොත් අපි ඉන්න දිශාව, ඉන්න තැන පිළිබඳ හැඟීමක් තියෙනවා. ඉන්න විදිය පිළිබඳ සිහිය අතාරිනවා කියන එක තමයි කන වැහෙනවා කියන එකේ තේරුම. කන වැහෙන එකෙන් වෙන්නේ ප්‍රතිඵල ඒකයි. ඉතින් අපි ওই දුර නිර්ණය කරනවා කියලා කරන්නේ S දෙකෙන් කන් දෙකෙන් ඒ ලැබෙන සංඥා මනසින් මැනගෙන තමයි මම දැන් ඉන්නේ මේ පැත්ත හැරිලා මම ඉන්නේ මේ වගේ තැනක. හැබැයි හැමෝටම එහෙම 100ක් නෑ එහෙම කිව්වට. සමහර පුද්ගලයෝ ඉන්නවා සිහිය තියෙනවා තමන් ඉන්නේ කොහෙද කියලා. දැන් මේ දවස්වල මිනිස්සුන්ට නම් සුළඟහමල දිසාවත් සිහිය තිබිලා තියෙනවා. අපි ඉතින් වැද්දෝ කියලා නිඳා කළාට වැද්දෙක් කවදාක්වත් දඩයන් කරන්නේ නැහැ තමන්ගේ ඇඟේ වදින සුළඟ සතාගේ පැත්තට යනවා නම්. දඩයන් කරන්න වෙලාවක් ඉන්නේ නැහැ. තමන්ගේ ඉව සතා ගාවට ගිහිල්ලා සතා යන්න යනවා. සතාගේ ඇඟේ වදින හුළඟ තමන්ගේ ඇඟේ වදින පැත්තට තමයි ඉන්න ඕනේ. එන්නේ වැද්දක් දන්නවා ඉන්න ඕන පැත්ත මොකද්ද කියලා. අපි ඉතින් හරි උගත්ින්ද ඒක දන්නෙත් නැහැ. මෙතන කොයි පැත්තෙන්ද සුළඟවන්නේ කියලා දන්නේ නැතිව තමයි හැමතැනම ඉන්නේ. ඒ හින්දා මේ දවස්වල මිනිස්සුන්ට සුළඟවන පැත්ත ගැන අදහසක් නැහැ. ගරුකල යුතු පුද්ගලයෙක් දාවට යන පුද්ගලයා පවා දැනගෙන ඉඳලා තියෙනවා මගේ ශරීර ගන්ධය ඒ උත්තරමයට දැනෙන්න එපා. බාධාවක් වෙන්න එපා මගේ ශරීර ගන්ධේ. කියලා හුළං හමන පැත්ත බලලා තමයි ඉඳගෙන තියෙන්නේ. ඉතින් මේ කාලේ නම් එහෙම දන්න කට්ටිය එහෙම දන්න පිරිස මම දැකලා නැහැ ඇත්තට. මෙතන භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දකුණු ඇලෙන් සිංහ සෙයියාවෙන් සැතපෙන්න උත්ථාන සංඥාව මෙනෙහි කළා සිහිය ප්‍රඥාව සහිතව. හැබැයි විශේෂ කාරණාවක් තියෙනවා. පටිබුද්ධේනේව තේ මොග්ගල්ලාන කිප්පං ඒව පච්චුට්ඨා අතබ්බං. පච්චුට්ඨා අතබ්බං කියන්නේ ඇරුණ ගමන් නැගිටින්න ඕන. අමාරු වැඩක් නේ. ඇරිච්ච ගමන් නැගිටින්න ඕනේ. ඇහැරලා මට නිින්ද ගිහිල්ලා දිහිටියේ දැන් ඇහැරුණා නේද? එහෙම හිතන්න වෙලාවක් දෙන්නේ නැහැ. තව විනාඩි 5ක් නිදාගෙන එක්ක වාගේ ඇහැරලා බලනවා කියලා. එහෙම එකක් නැහැ. ඇරිච්ච ගමන් නැගිටින්න ඕනේ කියන තමයි සිහිය තියෙන්නේ. ඒ නිසා අන්න ඒ සංඥාව ඒ කොන්දේසිය මත තමයි සැතපෙන්න කියන්නේ. අදිෂ්ඨාන. ඒ කියන්නේ භාගතුන් වහන්සේ අප කෙරෙහි මහා කරුණාවෙන් ශාරීරියේ තියෙන සියලුම ලෙඩ වලටත් හරියට තමයි උපදේශය දීලා තියෙන්නේ. يعني මේ හත කරද්දිත් මේ හතම කරද්දිත් නිදිමත හැදෙනවා කියන්නේ ශාරීරිය දුර්වලයි. ඒ වෙලාවට සැතපෙන්න ඕනේ. හැබැයි සැතපෙන්න කිව්වට කම්මැලිකමට සැතපෙන්න නෙමෙයි දෙන්නේ. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට විතරයි. ඇරිච්ච ගමම්ම නැගිටින්න කියලා තියෙනවා. පටිබුද්ධේනේව තේ මොග්ගල්ලාන කිප්පං ඒව පච්චුට්ඨා තබ්බං න සෙය්‍ය සුඛං න පස්ස සුඛං න මිද්ධ සුඛං අනුයුක්තෝ විහරිස්සාමීති එවං හිතේ මොග්ගල්ලාන සික්ඛිතබ්බං. විශේෂ කාරණාවක් මේ තියෙන්නේ. න සෙය්‍ය සුඛං මේ සෙය්‍ය සුඛ නම් වූ දකුණු පැත්තට ඇලවුණාම සුවයි, උඩුබැලිය අතට ඇලවුණාම සුවයි, මුණින් අතට ඇලවුණාම සුවයි,
වම් අතට ඇලවුණාම සුවයි, වකුටු වෙලා ඇලවුණාම සුවයි, දිගෑරලා ඇලවුණාම සුවයි කියලා සුව තියෙනවා. සෙය්‍ය සුඛ ඒවට කියන්නේ. එහෙම නැත්නම් නිකන් ඇලවෙන රෙඩිය හොඳ පොරෝගන ඇරෙන එක. ඒකදී සැප මත කිట్లా තියෙනවා. සමහර එක අතහැරලා තියෙනවා. මේ පුද්ගල අනුරූප කාරණාව. නමුත් සෙය්‍ය සුඛ කියන එක මොන අතට ඇලවෙලා සැපයි කියලා හිතුවත් ඒකට කියන්නේ සෙය්‍ය සුඛ කියලා. පහසුයි කියලා හිතන එක. පස්ස සුඛ කියලා කියන්නේ ස්පර්ශ සුවය. නිකම් පොළොවේ නිදා ගන්නවට වඩා පැදුරක් වුණත් හොඳයි, ඊට වැඩිය හොඳයි, හොඳ ඇඳ ඇතිරිල්ලක් තියෙනවා නම් ටිකක් එබෙන එකක් තියෙනවා නම් ඊටත් වැඩිය හොඳයි කියලා එහෙම ස්පර්ශ සුවය තියෙනවා. ස්පර්ශ සුවයේ ගැලිලා ඉන්නේ නැහැ. සෙය්‍ය සුවය නැත්තම් ඒ සැතපෙන සුවය තුල ඇලිලා ඉන්නේ නැහැ. මිද්ධ සුඛ කියලා කියන්නේ නිදි මත කියන එකට කැමැත්තක් තියෙනවා. මං හිතන්නේ වැඩියම කැමති නිදි මතට වෙන්නේ. අහලා බලන්න ඕන කීප දෙනෙක්. මේවා මොනවටද වැඩියම කැමති කියලා දන්නෙත් නැතුව ඉතින්. සමහරයි. මිද්ධ සුඛ කියලා කියන්නේ නිନ୍ଦ නම් වූ සැපයට. අනුයුක්තෝ විහරිස්සාමි. ඒ කියන සැපයන්ට අනුයුක්තව වාසය නොකරන්නෙමි කියලා මොග්ගල්ලාණය තොප මෙසේ හික්මිය යුතුයි. භාගතුන් වහන්සේගේ අවවාදය භාගතුන් වහන්සේගේම පුතේකට දුන්නා වගේ මහා මොග්ගල්ලාන වහන්සේ එදා ඉඳලා කවදාකවත් නිදාගෙන නැහැ. මේ සජ්ජිකංගේ පුරලා තිනවා පිරිනොම් පානකම්. ඒකින්ද ඉතින් භාගතුන් වහන්සේ මේ වගේ අවවාදයක් දෙන්නව වටින උත්තරයකට දීලා තියෙනවා. ඉතින් අපිත් ඒ වගේ ඒ භාගතුන් වහන්සේගේ වචනය අනුව වීරිය වැඩිවොත් යම් දවසක භාගතුන් වහන්සේගේ බ්‍රහ්මස්වරයෙන්ම ශ්‍රී මුඛ දේශනාවක් අපි වෙනුවෙන් අහගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඉතින් තව කල්ප ගණක් ඉඳලා බලමු නේද? එහෙම තමයි වෙන්නේ. එහෙම නැති අයට එහෙම වෙනවා. මේ සූත්‍රයේ තව ගැඹුරු ධර්ම කාරණා වගේ තියෙනවා මහා මොග්ගලයන් වහන්සේට නිවන් දකින්න අවශ්‍ය උපදෙස් වගේ. මේ පිළිබඳව යම් කිසි ප්‍රශ්නයක් තියෙනවද? මහා මොග්ගලයන් වහන්සේ පැවිදි වෙලා දවස් 7කින් රහත් වෙනවා. මහා සාරිපුත්යන් වහන්සේ පැවිදි වෙලා දවස් 15කින් රහත් වෙනවා. නිදාගෙන නැහැ පිරිනොම් පානක. එහෙම උත්තරමයන්ට තමයි අපි වන්දනා කරන්න කියලා. මෙනෙහි කරන්න පුළුවන් නම් ඒකට කියන්නේ සංඝ ගුණ මෙනෙහි කිරීම කියලා. ඉතින් අපි සාකච්ඡා කර හිටිය ජාගර ජාතකේ සඳහන් වෙන ධාන අභිඥා උපදවපු මහා බෝසත්යන් වහන්සේ හිමවන්ත ප්‍රදේශයේහි ඨාන චංකම ඉරියාපත සහිතව වාසය කරද්දී නින්දට නොපැමිණ සර්ව රාත්‍රිය සක්මන් කරනවා. අතස්ස චංකමන කෝටියන් නිබ්බත් රුක්ඛ දේවතා. අතස්ස චංකමන කෝටියන් ඉන්පසු සක්මන කෙලවර නිබ්බත් රුක්ඛ දේවතා ඉපදුන වෘක්ෂ දේවතාවියක් තුසිත්වා සතුටු වෙලා රුක්ඛ විටපේ ඨත්වා ගසෙහි ශාකාවක සිටගෙන පඤ්හං පුච්ඡanti පඨමං ගාතමාහ ප්‍රශ්නයක් අසමින් මේ ප්‍රථම ගාතාව ප්‍රකාශ කරනවා. කෝද ජාගරතං සුත්තෝ කෝ ඉද කියලා කියන්නේ කවුද මෙහි නිදි මරන්න වුන් අතර නිදාගෙන ඉන්නේ? කෝද සුත්තේසු ජාගරෝ කවුද නිදාගත් පිරිස අතර නිදි මරමින් ඉන්නේ නැත්නම් අවදි වෙ ඉන්නේ? කෝ මමේතං විජානාති කවරෙක්ද මගේ මේ ප්‍රශ්නය අවබෝධ කරගන්නේ? කෝතං පටිබනාති මේ කවරෙක්ද ඒ සඳහා මට පිළිතුරු දෙන්නේ කියලා කියනවා. දේවතාවියක් මහා බෝසත්යන් වහන්සේට මේ ගාථාව කියනවා වෘක්ෂයක ශාඛාවක හිටගෙන.
තත්ථ එහි කෝධාති කෝද කියලා කියන්නේ කෝ ඉද කවරෙක්ද මෙහි කෝ මමේතං කියලා කියන්නේ කෝ මමේතං පඤ්ඤං විජානාති කවරෙක් මාගේ මේ ප්‍රශ්නය අවබෝධ කරගනීද කෝතං පටිබණාති මේ කියලා කියන්නේ ඒතම් මයා පුට්ටං පඤ්ඤං මම විසින් අසන ලද මෙම ප්‍රශ්නය මයිහං කෝ පටිබණාති මට කවුද පිළිතුරු දෙන්නේ කෝ ව්‍යාකරිතුං සක්ඛිස්සති इति පුච්චති කවරෙක්ද එය ව්‍යාකරණය කියන්නේ මොකද්ද විවෘත කළ පෙන්වන්න විසඳන්න සමර්ථයෙක් වෙන්නේ කවුද බෝධිසත්වෝ තස්සා වචනං සුත්වා බෝසත්යන් වහන්සේ ඇයගේ වචනය අහලා අහං ජාගරතං සුත්තෝ මම නින්දටපත් වූ පුද්ගලයන් අතර අවදි වෙ ඉන්න පුද්ගලයා මම අහං සුත්තේසු ජාගරෝ මම අවදි වෙ ඉන්න පුද්ගලයන් අතර නිදාගෙන ඉන්න පුද්ගලයා අහමේතං විජානාමි මම ඒ ප්‍රශ්නය අවබෝධ කරගන්නෙමි අහං පටිභණාමිතේ මම තොපට පිළිතුරු දෙමි කියලා ඒ අහන ප්‍රශ්න හතරටම පිළිතුරු හතරක් සපයනවා තවත් ගාථාවක ඉමං ගාථං වත්වා පුනතාය මේ ගාථාව බෝසත්යන් වහන්සේ ප්‍රකාශ කරලා නැවත මේ දේවතාවී අහන ප්‍රශ්නයක් පෙන්නනවා කතං ජාගරතං සුත්තෝ කෙසේද අවදි වී ඉන්න පුද්ගලයෝ අතර නිදාගන්නේ කෙසේද නිදාගත් පුද්ගලයන් අතර අවදි වී ඉන්නේ කෙසේද කියලා කතං සුත්තේසු ජාගරෝ කතං ඒතං විජානාසි කෙසේද එය දැනගත්තේ කතං පටිබණාසි මේ කෙසේද මට පිළිතුරු දෙන්නේ කියලා ප්‍රශ්නයක් අහනවා ප්‍රශ්න හතරක් අහනවා ඉමං ගාථම් පුට්ඨෝ මෙම ගාථාව අසන ලද්දේ තමත්තම් ව්‍යාකරන්තෝ මෙම අර්ථය පැහැදිලි කරමින් යේ ධම්මං නප්පජානಂತಿ යමෙක් ධර්මය නොදැනගනිද්ද ජානಂತಿ කියලා කියන්නේ දැනගනිත් කියන එක නප්පජානಂತಿ කියලා කියන්නේ පජානಂತಿ කියලා කියන්නේ දැනගන්නවා කියන එකයි දැනගන්නාහ කියන එකයි යමෙක් ධර්මය නොදන්නවාද කියන එක තමයි තේරුම සංයමෝති දමෝච්ච සංයමය හෝ දමනය දන්නේ නැද්ද ධර්මය දන්නේ නැද්ද සංයමය දමනය දන්නේ නැද්ද තේසු සුප්පමානේසු ඔවුන් නිදාගෙන ඉන්න අතරේ අහං ජග්ගාමි දේවතේ මම අවදිව සිටිමි දේවතාවියනි කියලා කියනවා ඒකේ තේරුම පල්ලෙහා එනවා මම කියන්නම් යේසං රාගෝච දෝසෝච යමෙක්ගේ රාගයයි දෝෂයයි අවිජ්ජාච විරාජිතා අවිද්‍යාවත් ප්‍රහීන වෙලා තියෙනවා නම් නැත්නම් විශේෂයෙන් පරාජය කරලා තියෙනවා නම් තේසු ජාගරමානේසු ඔවුන් අවදි වෙලා ඉඳිද්දී අහං සුත්තෝස්මි දේවතේ මම නිදාගත් පුද්ගලයෙක් වෙමි දේවතාවියනි කියලා. ඒවං ජාගරතං සුත්තෝ ඒවං සුත්තේසු ජාගරෝ මෙසේ අවදිව සිටින්නුන් අතර නිදා ගැනීමත් නිදාගත් වීමත් මෙසේ නිදාගත් පුද්ගලයන් අතර අවදිව සිටින පුද්ගලයෙක් වීමත් සිදු වෙනවා. ඒව මේතම් විජානාමි මේ මෙසේ දැනගනිමි ඒවම් පටිභණාමි තේ මෙසේ නුඹට පිළිතුරු දෙමි කියලා මෙන්න මේ ගාථා කියනවා. තත්ථ එහි කතං ජාගරතං සුත්තෝති කතං ත්වං ජාගරතං සත්තානං අන්තරේ සුත්තෝ නාම හෝසි කෙසේද තොප අවදිව සිටින පුද්ගලයන් සත්වයන් අතර නිදාගත් පුද්ගලයා නම් වෙන්නේ කොහොමද කියලා අහනවා. අවදිව සිටින පුද්ගලයන් අතර නුඹ නිදාගත් පුද්ගලයා වෙන්නේ කොහොමද? ඒස්නායෝ සබ්බත් කියලා කියන්නේ හැමතැනම මේ ක්‍රමය. ඒ කියන්නේ කොහොමද නුඹ නිදාගත් පුද්ගලයා අතර අවදිව සිටින පුද්ගලයා වෙන්නේ? යේ ධම්මං නප්පජානಂತಿ කියලා කියන්නේ එතන යේ ධම්මං යම් ධර්ම කියලා තියෙන්නේ. යේ සත්තා නවවිධං ලෝකුත්තර ධම්මං නප්පජානಂತಿ යම් සත්වයෝ ඉන්නවා නම් නවවිධ වූ ලෝකෝත්තර ධර්ම නොදැනගත්තා වූ ඒ කියන්නේ මොනවාද නවවිධ වූ ලෝකෝත්තර ධර්මය කියන්නේ මොකද්ද? දැන් ධර්ම රත්නය කියලා අපි සරණ යන්නේ දස ප්‍රභේදයක් වූ ධර්ම රත්නය.
මොනවද 10? සෝතාපන්න මාර්ගය, සෝතාපන්න ඵලය, සකදාගාමි මාර්ගය, සකදාගාමි ඵලය, අනාගාමි මාර්ගය, අනාගාමි ඵලය, අරහත් මාර්ගය, අරහත් ඵලය, නිර්වාණය සහ ත්‍රිපිටක පර්යාප්තිය කියන 10. මෙතන කියන්නේ යම් සත්වයෝ ඉන්නවා නම් මේ නවවිධ වූ ලෝකෝත්තර ධර්ම දන්නේ නැති. දැන් ලෝකෝත්තර ධර්ම කියලා කියන්නේ පර්යාප්තිය හැර ඉතුරු 9ට. ඒක පර්යාප්තිය ලෞකිකයි. ලෝකෝත්තරයි කියලා ගණන් ගන්නේ නැහැ. සෝතාපන්න මාර්ග ඵලසිත, අනාගාමී මාර්ග ඵලසිත, ඒ සිත් 8යි, නිර්වාණයයි ලෝකෝත්තර ලෝකෙන් ඈතර වූ ධර්ම හැටියට සලකන්නේ. යම් සත්‍යෝ ඉන්නවා නම් මේ ධර්ම 9 දන්නේ නැති, සංයමෝ ති දමෝති චා කියලා තියෙන්නේ. අයං සංයමෝ, මේ තමයි සංයමය කියලා කියන්නේ. අයං දමෝ, මේ තමයි දමනේ. ති ඒවංච යේ මග්ගේන ආගතං, මෙසේ මාර්ගයෙන් සම්පූර්ණ වෙන සීලං චේව ඉන්ද්‍රිය සංවරංච, සීලය සහ ඉන්ද්‍රිය සංවරය. සීලය කියලා කියන්නේ මාර්ගයෙන් සම්පූර්ණ වෙන සීලය ගැන කියලා තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න මාර්ග සිතත් එක්ක කැඩෙන්නේ නැති සීලයක් සමාදන් වෙනවා. ඒක විශේෂ සීලයක්. හීනෙන්වත් කැඩෙන්නේ නැහැ. මැරලා ඉපදුනත් කැඩෙන්නේ නැහැ. දැන් සීලෙන් වෙන්නේ, සීලය කියන පුණ්‍ය කර්මය සිදු වෙන්නේ සමාදන් වෙන වෙලාවටයි. නැවත යම් කර්මයක් කරනකොට මම මෙහෙම සීලයක් සමාදන් වෙලා ඒ නිසා මේක කරන්නේ නැහැ කියලා වැළකෙන වෙලාවට විරති අවස්ථාවකට කියන්නේ. එතකොට මේ විරති කියන ඒ වැළකීම මට්ටම් තුනක් තියෙනවා. සම්පත්ත විරති කියලා කියන්නේ යම් පුද්ගලයෙක් මගේ පරම්පරාව නිසා, මගේ කුලය නිසා, මගේ ශිල්ප ශාස්ත්‍ර ඉගෙනීම නිසා, මම කරලා තියෙන උපාධි නිසා කියලා හරි මොකක් හරි කාරණාවක් නිසා ප්‍රතිපත්තියක් රකින්නවා නම්, දැන් සමහර පුද්ගලෙක් ඉන්නවා මගේ තාත්තා බොරු කියලාත් නැහැ, සීයා බොරු කියලාත් නැහැ, අපේ පරම්පරාවේ කවුරුත් බොරු කියන්නේ නැහැ. එහෙනම් කවදාකවත් කිසිම වෙලාවක බොරුවක් කියන්නේ නැහැ. ඒකට කියන්නේ සම්පත්ත විරති. බොහොම ශක්තිමත් එකක් සමහරලාට. සමහරලාට ප්‍රඥාව සහිත, සමහරලාට ප්‍රඥා නැති වෙන්න පුළුවන්. මොකක් හරි යම් හොඳ කාරණාවක් සමාදන් වෙලා තියෙනවා නම් ඒකට කියන සම්පත්ත විරති. ඒ සීලය එක මට්ටමක්. සමාදාන විරති කියලා කියන්නේ මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා භාගතුන් වහන්සේ කියපු නිසා හෝ රහතන් වහන්සේලා කියපු නිසා සමාදන් වෙන්නේ. භාගතුන් වහන්සේගේ උපදේශය අනුව සමාදන් වෙලා වැළකෙනවා නම් ඒකට කියන්නේ සමාදාන විරති. සෝතාපන්න මාර්ගසිතකින් වැළකෙන එකට කියන්නේ සේතු ඝාත විරති. මොකද මේ මුල අවස්ථා දෙක කඩන්න පුළුවන්. යම් සීලයක් සමාදන් වුණාට ඒ සීලය කඩන්න පුළුවන්. කැඩෙන්නත් පුළුවන්. මැරලා උපදිනකොට ඒ සීලය සමාදන් වෙලා ඉපදෙන්නේ නැහැ. දැන් උපසම්පදා සීලයේ තියෙන ආමුදුරලමක් මරණයටපත් වෙලා ඉපදෙනකොට උපසම්පදාවත් එක්ක ඉපදෙන්නේ නැහැ. නැවත තිසරණ පන්සිල් සමාදන් වෙන්න ඕන මට්ටමින් තමයි ඉපදෙන්නේ. එතන තිසරණ තියනවා කියලා ගණන් ගන්නේ නැවත ඒ ජීවිතේ තිසරණ සරණ යන්න ඕන. පන්සිල්යි සමාදන් වෙන්න ඕන. නැත්තම් ඒ ජීවිතේ ආයි මහාන වෙන්න මොකක් හරි කරන්න ඕන. පියවියෙන් තියෙන සීලයක් කියලා හඳුන්වන්නේ නැහැ ඒක. ඒ නිසා ඔය සම්පත්ත විරති, සමාදාන විරති කියන දෙක මරණයෙන් කැඩෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ ප්‍රතිපත්ති අතහැරීමෙන්, සමාදානය කැඩීමෙන් අතහැරෙන්න පුළුවන්. නමුත් මේ සේතුඝාත විරති කියන මාර්ගසිතෙන් ලැබෙන විරතිය කැඩෙන්නෙම නැහැ. මැරෙල ඉපදුනත් කැඩෙන්නේ නැහැ. නිර්වාණය දක්වාම පිරිනවම් පාන තෙක්ම කැඩෙන්නේ නැහැ. ඒ නිසා ඒකට කියන්නේ සේතුඝාත විරති. ඒ කියන්නේ චිත්ත පරම්පරාවෙම ඒ සිල්පදයේ කඩන තණ්හාව හෝ අවිද්‍යාව දුරු වීම නිසා කියන සීලයට තමයි සේතුඝාත කියලා කියන්නේ. ඒ කියන්නේ හේතුවම අයින් වෙනවා. සම්පූර්ණයෙන් ඒ සිල්පදයේ කරන හේතුවම අයින් වෙලා තියෙන. හේතු සියල්ලම කැඩෙනවා. ඒ නිසා කැඩෙන්නේ නැහැ. නිදාගෙන හිටියත් අසිහියෙන් කැඩෙන්නේ. ඇස් දෙක පියාගෙන හිටියත් මොනවා වෙලා තිබ්බත් කැඩෙන්නේ. අන්න සීල සංවරය කියන්නේ මේකයි. ඉන්ද්‍රිය සංවරය කියලා කියන්නේ ඇහැ තියෙනවා. ඇහැ දැකීමට අධිපති භාවය දරන නිසා ඇහැ ඉන්ද්‍රියක් කියලා කියනවා.
ඉන්ද්‍රිය සංවරය කරගන්නවා කියලා කියන්නේ පේන හැමදේම බලන්නේ නැතුව යම් කිසි සීමාවක් සකසගෙන මම මෙන්න මේ අරමුණු විතරයි බලන්නේ මේ අරමුණු බලන්නේ නැහැ කියලා තීරණය කරලා ඒ අනුව හික්මනවට කියන ඉන්ද්‍රිය සංවරය කියලා. ඒ කියන්නේ ඒකට උදාහරණයක් කියනවා නම් යම් දෙයක් දැක්කහම කෙලස් වැඩෙනවා නම් ඒ දේ බලන්නේ නැහැ. යම් දෙයක් දැක්කහම කෙලස් වැඩෙන්නේ නැත්නම් කුසල් නම් වැඩෙන්නේ ඒ දේ බලනවා. ඒක හරියට අපි ඉන්නවා යම් තැනක. එතන තියෙනවා සීමාවක්. ඒ සීමාවෙන් එහා නොඑක් දේවල් බලන්න තියෙනවා. අපි හිතමු එක්තරා මට්ටමකින් බැලුවාම යම් ප්‍රදේශයක් පේනවා. තව ටිකක් උඩ මට්ටමකින් බැලුවම තව ප්‍රදේශයක් පේනවා. ඊට වඩා උඩ ප්‍රදේශයකින් බැලුවම තව වෙනස් ප්‍රදේශයක් පේනවා. දැන් අපිට මේ ඔක්කොම බලන්න ඕනේ නැහැ. අපිට සීමා කරන්න ඕනේ. එහෙනම් මොකද කරන්නේ? අපි බිත්තියක් හදනවා. බිත්තියක් බඳිනවා. බැඳලා ජනේලයක් කවුලක් තියෙනවා. ඒ කවුලුව ඇතුලෙන් තියෙන ප්‍රමාණය විතරයි බලන්නේ. බිත්තියෙන් වැහිලා තියෙන ප්‍රමාණය බලන්නේ නැහැ. කියලා යම් සීමාවක් දැකීම් පිළිබඳ පනව ගන්නවා නම් ඒකට කියන්නේ සිහිය නැමැති කවුලුව තුලින් විතර නම් බලන්නේ. අන්න එතකොට කියනවා ඇස කියන ඉන්ද්‍රිය සංවරයට පත් කරගත්තා කියලා. එතකොට ඇස කියන ඉන්ද්‍රියෙන් හැම එකම බලන්නේ නැහැ. සිහිය ඇතුව බලනවා නම් බලනවා නැත්නම් නොබල ඉන්න. ඒක කවුලුවක් වගේ. සති කවාට එන කියලා තියෙනවා. සිහිය නැමැති කවුලුවෙන් බලනවා. අසිහියෙන් බලන්නේ නැහැ කියන්නේ. එතකොට විශාල බිත්තියක තියෙන තනි කවුලුවක් ගැන හිතා ගන්න පුළුවන්. ඒක බිත්තියේ තියෙන හැමතැනින්ම බලන්නේ නැහැ. කවුලුව තුලින් විතරයි බලන්නේ. එතකොට ඇහැ තිබ්බට ඉන්ද්‍රියක් හැටියට පාවිච්චි කරන්නේ සිහිය නැමැති කවුලුව තුලින් විතරයි. ඒකට කියනවා ඉන්ද්‍රිය සංවරය කියලා. එතකොට සීල සංවරයයි ඉන්ද්‍රිය සංවරයයි මේ මාර්ගයෙන් පැමිණි තරම් ප්‍රමාණය ගැන මාර්ග සිතකින් ලැබෙන සීල සංවරය ඉන්ද්‍රිය සංවරය ගැන යම්කිසි පුද්ගලයෙක් දන්නේ නැත්නම් ඒ පුද්ගලයෝ සංයමය දන්නෙත් නැහැ දමනය දන්නෙත් නැහැ. සංයම දම කියන ධර්මතාව දන්නේ නැහැ. ධර්මය දන්නේ නැහැ කියලා තියෙන නවලෝකෝත්තර ධර්මය දන්නේ නැහැ කියන්නේ. ඉන්ද්‍රිය සංවරය කියන මනස 6 වෙනි ස්ථානයේ තියෙන ඉන්ද්‍රිය පිළිබඳ දමනය තමයි දම කියලා කියන්නේ. ඒ කියන්නේ ඇස කන නාසය දිවකය මනස කියන 6 ඉන්ද්‍රිය 6 දමනය කර ගැනීම තමයි දමෝ කියලා කියන්නේ. එතකොට සංයමෝ දමෝ කියලා කිව්වම සීල සංවරයයි ඉන්ද්‍රිය දමනයයි කියන දෙකම අයිති වෙනවා. තේසු සුප්පමානේසු කියලා කියන්නේ තේසු කිලේශ නිද්දා වශයෙන් සුපන්තේසු. ඔවුන් කෙලෙස් වශයෙන් නිදාගනිද්දී කෙලෙස් නිදා ගැනීම වශයෙන් නිදාගනිද්දී ඒ සත්වයෝ කෙලෙස් වල ගැලිලා ඉන්නවට කියන්නේ නිදා ගන්නවා කියන්නේ. සිහිය නැහැ කියන එක. අහං අප්‍රමාදේන ජග්ගාමි මම අප්‍රමාදීත්වයෙන් අවදිව සිටිමි. ඒක තමයි මේ ගාථාවේ තේරුම. යේ ධම්මං නප්පජානಂತಿ සංයමෝති දමෝති තේසු සුප්පමානේසු අහං ජග්ගාමි දේවතේ. යම් ධර්මයක් නොදැන ඉන්න පුද්ගලයෝ ඉන්නවා නම් සංයමය හෝ දමනය දන්නේ නැත්නම් ඔවුන් කෙලෙස් නින්දෙන් නිදාගනිද්දී මම ඇහැරලා ඉන්නේ අවදි වෙලා ඉන්නේ. ඉන්පසු ඊළඟ ගාථාවේ තේරුම කියනවා යේසං රාගෝච දෝසෝච කියන ගාථාවෙන් යම් මහා කීනාසවයන් වහන්සේලා ඒ කියන්නේ මහරහතන් වහන්සේලා කියලා කියන්නේ ධානා මට්ටම් 8ම තියෙනවා. අභිඥා 6ක් තියෙනවා, සිව්පිලිසිඹියක් තියෙනවා කියන ප්‍රඥා වර්ග 4ක් තියෙනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිභාන කියන පිලිසිඹිය 4ම තියෙන මහරහතන් වහන්සේලා රාගය, ද්වේෂය, මෝහය කියන තුන දිනලා තියෙනවා. මෙතන රාගය විස්තර කරන පද සතේන නිදිඨ දියඩ්ඩ සහස්ස තණ්හා ලෝභ සංකාතෝ. ඒ කියන්නේ වචන 100කින් නිර්දේශ කරන ලද 1500ක් කෙලෙස් වලින් ලෝභ සංකාත රාගය එහෙම නැත්නම් නව ආඝාත වස්තු වලින් පැන නගින ද්වේෂය නව ආඝාත වස්තු සමුත්ථානෝ දෝසෝච
දුක්ඛාදීසු අට්ඨසු වත්තුසු අඥාන භූතා අවිජ්ජා. දුක ආදී අටක් වූ වස්තු පිළිබඳ නොදැනීම නම් වූ අවිද්‍යාව. ඒක අපි පැහැදිලි කරනවා. ඉමේ කිලේසා විරාජිතා පහීනා. යම් සත්වයකට මේ කෙලෙස් යම් සත්වයෝ මේ කෙලෙස් ජය අරන් නම් තියෙන ප්‍රහීන වෙලා නම් තේසු අරියේසු සබ්බාකාරේන ජාගරමානේසු. ඒ ආර්යයන් වහන්සේලා සියලු ආකාරයෙන් අවදිව සිටිද්දී තේ උපාදාය ඔවුන්ට සංසන්දනය කරද්දී අහං සුත්තෝ නාම දේවතේ මම නිදාගත්ත පුද්ගලයෙක් හැටියට නම් වෙනවා දේවතාවියනි. ඒ කියන්නේ මහරහතන් වහන්සේලාට සංසන්දනය කරද්දී පද 100කින් කියන ලද රාගය නව ආඝාත වස්තුව දසාඝාත වස්තු වලින් කියන ලද ද්වේෂය නැත්නම් අට ආකාරයකට කියන ලද අවිද්‍යාව නැත්නම් මෝහය දුරු කරපු මහරහතන් වහන්සේලාට සංසන්දනය කරද්දී මම නිදාගෙන ඉන්නේ. ඒසනයෝ සබ්බපදේසු කියලා කියන්නේ මේ ක්‍රමයයි සියලු පදයන් කෙරෙහි කියලා. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරන්න මම මේ කාරණාව ඊළඟ පිටුවේ එන්නුම් කරලා තියෙනවා. 6 වෙනි පිටුවේ නව ආඝාත වත්තු සමුත්ථාන කියලා. එහෙමයි ලෝභයට පද 100ක් කියලා තියෙනවා. තණ්හාව විස්තර කරලා තියෙනවා වචන 100කින්. වචන 100 පෙන්වන්න නම් පුළුවන් සිංහල වචන නම් නැහැ. තනින් තනින් විතරයි සිංහල වචන තියෙන්නේ. ධම්මසංගණී ප්‍රකරණේ කියලා තියෙන දේ පද 100 ලියලා වැඩක් නැහැ. පැහැදිලි කරන්න අමාරුයි සිංහල වචන නැහැ. හරි අමාරුයි. ළඟින් ළඟින් යන වචන තියෙන්නේ. අපි දවසක සාකච්ඡා කරමු. මට හිතුණා මේ කාරණාව අතරේ සාකච්ඡා කරන්න සුදුසු වෙන එකක් නැහැ කියලා. දැන් නව ආඝාත වස්තු නම් කියලා තියෙනවා. දස ආඝාත වස්තු කියලා තියෙනවා. අංගුත්තර නවක නිපාතේ සහ දසක නිපාතේ සහ බොහෝ තැන්වල දක්වලා තියෙනවා. නව ඉමානි භික්කවේ ආඝාත වත්තුනි. ආඝාත වස්තු 9ක් තියෙනවා. මොන 9ද කියනවා නම් අනත්තම් මේ අචරි මට නරකක් කළා. ආඝාතං බන්ධති. මට නරකක් කළා කියලා ආඝාතය නැත්තම් ද්වේෂය පිහිටවනවා. ඒ කියන්නේ මට කළා. අනත්තම් මේ චරති. දැන් මේ වෙලාවේ මට නරකක් කරනවා කියලා ආඝාතය බඳිනවා. අනත්තම් මේ චරිස්සති. ඉස්සරහට හෙට හෝ අනිද්දා හෝ අනාගතයේදී මට නරකක් කරයි කියලා ආඝාතය බඳිනවා. ඉතින් තමන් සම්බන්ධයෙන් වෛර වඳින්න ක්‍රම තුනයි තියෙන්නේ. පියස්ස මේ මනාපස්ස අනත්තං අචරි. මට ප්‍රිය වූ මනාප වූ පුද්ගලයෙකුට නරකක් කළා. නැත්තම් අනත්තං චරති. දැන් කරනවා එහෙම කෙනෙකුට නරකක්. අනත්තං චරිස්සති. අනර්ථයක් අනාගතයේ කරයි කියලා වෛර වඳින්න පුළුවන්. තරහ වෙන්න පුළුවන්. يعني සමහරව හිතනවා පුද්ගලයෙක් හිතනවා පොඩි ළමයෙක් දැක්කහම මේ වගේ පුද්ගලයෙක් වැඩි විදිහට පැමුණාම අපේ දරුවන්ටත් කරදරයි කියලා තරහ වෙනවා පුද්ගලයා. ඒ කියන්නේ අනාගතය පිළිබඳව තරහ වෙනවා. අප්පියස්ස මේ අමනාපස්ස මට අප්‍රිය අමනාප වූ පුද්ගලයාට උදව්වක් කළා කියලා තරහ වෙන්න පුළුවන්. අත්තං අචරි අර්ථය කළා නැත්නම් උදව්වක් කළා. අත්තං චරති මට අප්‍රිය අමනාප වූ පුද්ගලයෙකුට දැන් මේ වෙලාවේ උදව් කරනවා. එහෙම නැත්නම් අත්තං චරිස්සති අප්‍රිය අමනාප පුද්ගලයෙකුට උදව්වක් කරයි කියලා එහෙම තරහ ඇති කරගන්න පුළුවන්. වෛර බඳින්නත් පුළුවන්. 10 වෙනි කාරණාව තියෙනවා. ඉතින් කිසිම කාරණාවක් නැතුවත් තරහ වෙන්න පුළුවන් කියලා. ඒ ඉතින් අපේ දක්ෂකමටම අපි තරහ ඇති කරගන්න විදියක්. කිසිම කාරණාවක් නැතු දැක්ක ගමන්ම තරහ යනවා. දැන් මේ දුක්ඛාදීසු අට්ඨසු වත්හුසු අඥාන භූතා අවිජ්ජා දුක ආදී අටක් වූ වස්තුන් කෙරෙහි නොදැනීම නම් වූ අවිද්‍යාව
කියලා කියන්නේ මොකද්ද? තත්ත කතමා අවිජ්ජා. එහිදී අවිද්‍යාව මොකද්ද? දුක්ඛේ අඥානං. දුක පිළිබඳ නොදැනීම. දුක්ඛ සමුදය අඥානං. දැන් අපි අපේ දුක දන්නවද? නෑ. දුක ගැන හරියටම දැනගත්තාම සෝතාපට්ටි මාර්ගයට ලං වෙන්න පුළුවන්. මොකද සෝතාපට්ටි මාර්ගයේදී තමයි චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්නේ. ඒ සත්‍ය හතරින් පළවෙනි සත්‍යය තමයි දුක පිළිබඳ සත්‍ය. එය නොදැනීම අවිද්‍යාව. දුක්ඛ සමුදය අඥානං. දුකට හේතුව නම් වූ තෘෂ්ණාව. මේ වෙලාවේ මට මෙහෙම දුකක් තියෙනවා, මෙහෙම තරහක් තියෙනවා. එහෙම නැත්නම් මට මෙහෙම ආසාවක් තියෙනවා. ඒ නිසයි මම මේ වචනේ කිව්වේ. ඒ නිසයි මම මේ විදියට බැලුවේ. ඒ නිසයි මම මේ අතේ එසෙව්වේ. මේ අතේ එසෙව්වේ ඒකයි. මේ අත පහත් කරේ ඒකයි. ඇයි මං ඉරියව් මාරු කළේ? දන්නවද? ඒක නම් හොයාගන්න ලේසියි. ඒ වුණාට ඔය අතපය හොලවනේවට හේතු හොයාගන්න පුළුවන්. අමාරුයි. ඒ තණ්හාව හොයාගන්න අමාරුයි. ඒ තණ්හාව දන්නවනම් ඒ කියන්නේ දුක්ඛ සමුදය දැනගත්තා කියලා. එය නොදැනීම කියන්නේ අවිද්‍යාවක්. දුක්ඛ නිරෝධේ කියලා කියන්නේ නිර්වාණය දන්නේ නැහැ. දුක්ඛ නිරෝධ ගාමිනියා පටිපදාය ඥානං කියලා කියන්නේ දුක කෙලවර කරන්නා වූ ප්‍රතිපදාව දන්නේ නැහැ. ඒ කියන්නේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම දන්නේ නැහැ. නැත්නම් ආරෂ්ඨාංග මාර්ගය දන්නේ නැහැ කියන්නේ. පුබ්බන්තේ අඥානං පෙර ජීවිත පිළිබඳ නොදැනීම. අපරන්තේ අඥානං පසු ජීවිත පිළිබඳ නොදැනීම. පුබ්බන්තාපරන්තේ අඥානං කියලා කියන්නේ පෙරපසු ජීවිත දෙකම පිළිබඳ නොදැනීම. එහෙම නැත්නම් ඉදප්පච්චේතා පටිච්ච සමුප්පන්නේසු ධම්මේසු අඥානං. ඉමස්මින් සති ඉදං හෝති කියලා මේ හේතුව ඇති විට මේ ඵලය ඇති වෙනවා. ඉමස්මින් අසති ඉදං නහෝති කියලා කියන්නේ මේ හේතුව නැති වෙලාවට මේ ප්‍රතිඵලය නැති වෙනවා. කියන ධර්ම කෙරෙහි පවතින මේ පටිච්ච සමුප්පන්න ධර්මතා පිළිබඳ නොදැනීම. ඒ කියන්නේ පටිච්ච සමුප්පාදේ නොදැනීම. මේ තියෙන්නේ ධම්මසංගණී ප්‍රකරණේ මෙන්න මේ පරිච්ඡේදාංකේ කියනවා සහ විභංග ප්‍රකරණේ මෙන්න මේ පරිච්ඡේදාංකේ මේ සඳහන් වෙලා තියෙනවා. ඉතින් අපි මේ සාකච්ඡා කරමින් සිටි කොටසේ නව ආඝාත වත්තු සමුත්ථානෝ දෝසෝ දුක්ඛාදීසු අට්ඨසු වත්තුසු අඥාන භූත අවිජ්ජා කියලා සඳහන් කරපු ධර්මතා දෙක තමයි විස්තර කරේ කෙටියෙන්. ඉතින් මෙන්න මේ රාගය, ද්වේෂය, මෝහය කියන ධර්ම තුන ජය අරගෙන කෙලෙස් ප්‍රහීන කරලා වැඩ සිට මහරහතන් වහන්සේලා සමග සංසන්දනය කරද්දී මම නිදාගත් පුද්ගලයෙක්. උන්වහන්සේලා කෙලෙස් නිදෙන් නිදාගන්නේ නැහැ. හැබැයි සාමාන්‍ය ජනතාව නවලෝකෝත්තර ධර්මය දන්නේ නැතුව සීල සංගමය, ඉන්ද්‍රිය দমনය දන්නේ නැතුව ඉන්න පුද්ගලයන් අතර එම පුද්ගලයන් කෙලෙස් නිද්දෙන් නිදාගනිද්දී මම අවදිව ඉන්න පුද්ගලයෙක්. මෙන්න මේ විදිහට එවං මහා සත්තේන පංචේ කතිතේ තුට්ඨා දේවතා මෙසේ මහා සත්‍යයන් වහන්සේ විසින් මේ ප්‍රශ්නයට පිළිතුරු ප්‍රකාශ කරාම සතුටටපත් වූ දේවතාවිය තස්ස තුතින් කරොන්ති ඔහුට ස්තුති කරමින් ඕසාන ගාතමාහ අවසාන ගාථාව ප්‍රකාශ කරන ලද්දීය. සාධු ජාගරතං සුත්තෝ ඊටාම හොඳයි නිදි මරණ නැත්නම් අවදිව සිටින පුද්ගලයන් අතර නිදා ගැනීමත් හොඳයි. සාධු සුත්තේ සුජාගරෝ නිදාගත් පුද්ගලයන් අතර අවදිව සිටින ක්‍රමයක් හොඳයි. සාධු මේතං විජානාසි මගේ මේ ප්‍රශ්නය අවබෝධ කිරීමත් ඊටාම හොඳයි. සාධු පටිබනාසි මේ මට පිළිතුරු දීමත් ඊටාම හොඳයි. තත්ත සාධූති එහි සාධු කියලා කියන්නේ භද්දකං කତ୍වා ත්වං ඉමං පඤ්ඤං කතේසි ඊටාම සුන්දර ආකාරයට භද්‍ර ආකාරය කියලා සුන්දර ආකාරයට භද්දකං කତ୍වා
ත්වං ඉමං පඤ්ඤං කතේසි තොප මේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. මයම්පිනං ඒවමේව කතේම මමත් ඒ විදිහටම පිළිතුරු දෙන්නම් මේ ප්‍රශ්නයට. ඒ කියන්නේ තමන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නාම මගේ ප්‍රශ්නය අවබෝධ කරගත්තා හොඳයි. මගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා හොඳයි. මම එය ඉගෙන ගත්තා. මමත් අද ඉඳලා ඒ පිළිතුර තමයි කවුරු හරි මගෙන් අහුවොත් මම දෙන්නේ කියලා තමන්ගේ ඉගෙන ගැනීම ඒ ධර්මය පිළිගැනීම ප්‍රකාශ කරනවා. ඒවං සා බෝධිසත්වස්ස තුතින් කତ୍වා මෙසේ ඇය බෝධිසත්වයන් වහන්සේට ස්තුති කරලා අත්තනෝ විමානමේව පාවිසි තමන්ගේ විමානයටම පිවිසුණා. සත්තා ඉමං ධම්මදේශනං ආහරිත්වා ජාතකං සමෝධානේසි ශාස්ත්‍රුන් වහන්සේ භාගතුන් වහන්සේ මෙම ධර්ම දේශනාව ගෙනහැර දක්වලා ජාතකය චතුරාර්ය සත්‍යයට ගොනු කර පෙන්වනවා. තදා දේවදීතා එකල්හි දෙව්දුවනිය උප්පලවන්නා අහෝසි උත්පලවන්නා මහතෙරණිය වුණා. තාපසෝ පන අහමේ වවහෝසි තාපසයා මමම වුණා කියලා භාගතුන් වහන්සේ පෙර චරිත සම්බන්ධ කරලා මේ ජාගර ජාතක දේශනාව අවසන් කරනවා. ජාගර ජාතකය අපේ භාගතුන් වහන්සේ බෝධිසත්ව කාලයේ අතිශය වීර්යවන්තව වැඩ සිටිය විශේෂම අවස්ථා අසංක ගණන් වලින් භාගතුන් වහන්සේ මහා කරුණාවෙන් අප වෙනුවෙන් දේශනා කරපු එක අවස්ථාවක් විතරයි මේ. ජාගර ජාතකය සාදු සාදු සාදු